මේ නිවේදකයන්ගේ අපි දැන් නිවේදක තෝරනවානේ යම් කිසි කාරණාවකට සම්බන්ධව භාව සමුච්චයක් කරගෙන භාව තුනක් විතර අරගෙන ඒ භාව තුනේ ප්‍රධාන භාවයක් කරගෙන ඒකට ඒකත් එක්ක ඒ භාව ඒ වගේම ඒකට විරුද්ධ ප්‍රතිවිරුද්ධ අහිතකර භාව නිවේදක තෝරනවානේ දෙපැත්තම. ඒතර මේ නිවේදක තේරුවම දැන් කාර්යයට අදාළ විවාහය කියන කාර්ය දෙක අපේ කොලා ගත්තොත් එimhe ඒකේ ඉන්න සමාහලකින් අපිට නිවේදකෝ හතර දෙනෙක් හම්බ වෙනවා ඉතින්. එහෙම වුණාම අපිට අවශ්‍ය වෙනවා දැන් මේ නිවේදකව එහෙම හිටියා කියලා හැම නිවේදකයෙක්ම කාලේ මේ විවාහ වෙන්නේ නැහැනේ. අපි කියන්නේ ෆයින් ටියුන් කරනවා කියලා. අන්න ඒක ෆයින් ටියුන් කිරීමක් කරන්න වෙනවා. කවුද විවාහය ලබා දෙන ග්‍රහයෝ කියලා වෙලා. ඕක තෝරගන්නට අහිතකර විවාහය නොදෙන 1/10ට වගේ සම්බන්ධ වෙනවා නම් විවාහය කියන කාරණාව ඉෂ්ට කර දීම සඳහා දුර්වලයි. ඒ කාරණය ඉටු කර දීමට උන්ට අඩුයි. ඉතින් අන්න ඒ කට්ටිය අපි අයින් කරන්න ඕනේ. ඒකට ඒ කට්ටියකින් වැඩක් නැහැ නේ. නිකන් ඇවිල්ලා ඉන්නවා වගේනේ. බොහෝට අද තීරි ටික අපි ඉවර කරගන්න පුළුවන් වුණොත් අපි නවත්වනවා පන්ති. ඒතර නිවේදකයන් ඉවත් කරන්න තියෙන කතාවේදී නිවේදකයන් ඉවත් කිරීමේදී අනවශ්‍ය නිවේදකයන් ඉවත් කරනකොට අපි ක්‍රම තුනක් භාවිතා කරනවා. හිතකර සහ අහිතකර භාව කියන ඒවා. දැන් හිතකර භාව වලින් විවාහය කියන එක 2/11 ගත්තාම අහිතකර 1/9 මේ 1/10 ගත්තාම මේ නිවේදකයා අහිතකර භාව වලටත් එක්ක සම්බන්ධ වෙනවා නම් අපි ඒ කට්ටිය අයින් කරනවා. ඒතර අහිතකර භාව වල ඉන්න ග්‍රහයෝ ටික අපේ නිවේදක ලැයිස්තුවයි අහිතකර භාව වල ඉන්න නිවේදකයන් ලැයිස්තු දෙක අරගෙන ඒ දෙකටම පොදුවේ ඉන්නවා නම් ඒ කියන්නේ දෙකේම ඉන්නවා කියලා කියන්නේ ඒ කට්ටිය මෙහෙත් ඉන්නවා එහෙත් ඉන්නවා හැමනම් වැඩක් නැහැනේ. ඒ කට්ටිය කපලා දානවා අහිතකර භාව ලැයිස්තුවෙන්. ඒතර ඉතුරු වෙන ග්‍රහයෝ ටික තමයි අපි තෝරගන්නේ මේ විවාහය කියන කාරණාව සම්බන්ධ නිවේදකෝ ඉවත් කිරීම. අපි කියන උපස්ථාන අධිපතියා නැත්නම් කාලාම්ස අධිපතියා ඒක කරන්නේ මෙහෙමයි. අපි තුම අපේ දැන් 2/11 ඉන්න නිවේදකයෝ ටිකක් ඉන්නවා. ඒ නිවේදකයන්ගේ උපස්ථානාධිපති අපි ගන්නවා. නිවේදකයෝ අන්නේ උපස්ථානාධිපතියෙක් අර අහිතකර භාවවල නිවේදකයෙක් වෙලා ඉන්නවනම් අපේ නිවේදකයෝ සෙට් එකේ ඉන්නවා. අපි සලකා බලන කාරණාවේ අන්නේ යාලගේ උපස්ථානාධිපති ටික හොයාගන්න ඕනේ. උපස්ථානයකද කියලා බලන්න ඕනේ. අපේ නිවේදකයෝ ඉන්න උපස්ථානේ මොකද්ද කියලා බලන්න. කියන්නේ ඒකේ සබ් එහෙම නැත්නම් කාලාංශ අන්නේ කාලාංශ අධිපතියා අර අහිතකර භාවවල නිවේදකයෝ වෙලා ඉන්නවා නම් අහිතකර භාවවල නිවේදකයෝ වෙලා ඉන්නවා නම් කාලාංශ අධිපතියා ඒ කාරණාව නොවන තැනට එතකොට සම්බන්ධ වෙලා තියෙන්නේ. කාලාංශ අධිපතියා අහිතකර භාවවලට සම්බන්ධ වෙලා තියෙනවා නම් උපස්ථානාධිපතියා නැත්නම් කාලාංශ අධිපතියා හිටපු අපේ නිවේදකයා අපි අයින් කරලා දානවා. එයාගෙන් වැඩක් නැහැ. අපිට තවත් ක්‍රමයකින් පුළුවන් වෙනවා උපස්ථානාධිපතියා අපේ නිවේදකයා ඉදින් ගලවලා දාන්න පුළුවන්. හරි. එතකොටත් අපිට අනවශ්‍ය නිවේදකයෝ ටිකක් අයින් වෙලා ඒ ග්‍රහයන් අන්තිම ඉතුරු වෙන ග්‍රහයන්ගේ දසානුදසාවලදී තමයි ඒ අදාළ කාරණාව එතකොට ඉටු වෙන්නේ කියලා අපිට ගන්නට පුළුවන්. ඒ තමයි දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි පාලක ග්‍රහයෝ කියලා කට්ටිය කරන අපි තාම කතා කරලා නැහැ පාලක ග්‍රහයෝ. ඒතොරන්නේ පාලක ග්‍රහය නැත්නම් රූලින් ප්ලැනට් කියලා කියනවා අපි. මෙන්න පාලක ග්‍රහයෝ සම්බන්ධ කරගෙනත් අපිට පුළුවන් අනවශ්‍ය එහෙම නැත්නම් වැඩිමනත්ව ඉන්න අර පාලක ග්‍රහයෝ කියලා කියන්නේ එතකොට පාලක ග්‍රහයා කියන එක හැම වෙලාවෙම අපි තත්කාලයට තමයි පාලක ග්‍රහයෝ අපි බලන්නේ. ඒ කියන්නේ වල කේන්දරේ හම්බෙන්න පුළුවන් ගිය සතියේ කේන්දරේ ගිය සතිය හම්බුනාට ඔක ලාච්චිය දාලා කියලා අද තමයි තමාට මේක ගන්නෙ දැන් අද මේක බලන්නට ඕනේ කියලා විවාහයක් බලන්න හරි පොරොන්දම් බලන්න හරි මොකක් හරි එකකට ඔයාලා අද තමයි අන්නතර මේ වෙලාවේ ඔයාලා පාලක ග්‍රහයෝ ටික හොයාගන්න ඕනේ. ගිය සතියේ පාලක ග්‍රහයෝ ටික දැන් මේ ඔයාලා මේක විසඳන්න කේන්දරේ විග්‍රහ කරන්න යන වෙලාවට අදාළව පාලක එතකොට KP වලදී ඉස්සෙල්ලම කරන්න ඕන එක තමයි පාලක ග්‍රහය ඕනෑ වුණත් නැතත් ඔයාලා වැඩක් පටන් ගන්නකොට පටන් ගත්ත වෙලාවෙම ටයිම් එක දාලා පාලක ග්‍රහය ටික සම්බන්ධ කරලා තියෙන එක. පැහැදිලිද? පොඩි මොහොතක් දෙන්න මට. මේ මොහොතට අපි ඔයාලා වැඩක් කරන ඕන වෙලාවක වැඩක් පටන් ගන්නකොට මේ ටයිම් එක දාලා මේ ග්‍රහය ටික රූලින් ප්ලැනට්ස් ටික එහෙම නැත්නම් මේ පාලක ග්‍රහය ටික ලියාගෙන ඉන්න එක පුරුද්දක් කරගන්න KP වල වැඩ කරනකොට. පාලක ග්‍රහය කියලා කියන්නේ තුන ලග්නයේ රාශි අධිපතියයි ඊළඟට චන්ද්‍රයා අපි ගන්නවා. චන්ද්‍රයා කියන එකත් රාශි අධිපතියයි එකත් අධිපතියයි හතර දෙනයි. ඒ රූලින් ප්ලැනට්ස් කියලා අපි ඔය පස් දෙනා තමයි ගන්නේ. ඉතින් හැකට ගන්න පුළුවන් ඉන්නවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ඔය පස් දෙනා තමයි පාලක ග්‍රහය කියලා සලකන්නේ. හරි. ඒ ටික තමයි ගන්න ඒකට. ඔයා දැන් ලියාගත්තට පස්සේ විවාහය සම්බන්ධයෙන් 2/11 නිවේදකයෝ ටික ලියාගත්තට පස්සේ පාලක ග්‍රහයෝ අතර දෙගොල්ලම බලලේ වෙරලා දෙපැත්තටම කොමන් කට්ටිය කියලා රූලින් පාලක ග්‍රහයෝ අතරත් ඉන්නවා. අපේ නිවේදක මණ්ඩලෙත් ඉන්නවා. ඒකේ ඉන්න පොදු ග්‍රහයෝ ටික ඉතුරු කරගන්නවා. අනිත් කට්ටිය අල්ලයින් කරනවා. මේක ෆිල්ටර් කරගන්න පුළුවන්. ඔය ක්‍රම තුන තමයි සාමාන්‍යයෙන් අපි ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය සම්බන්ධයෙන් කතා කරනකොට ග්‍රහයෝ අනවශ්‍ය නිවේදකයෝ ඉවත් කිරීම සඳහා
යොදා ගන්න ක්‍රම. ඉතින් මේක තුනම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ ඔයාලට. කරගෙන වෙලා ඉතින් මේ විදිහට බලන වෙලාවෙම ඔයාලට ඉන්නේ ගහ 3-4 දිනක් නම් ඉතින් ආයේ කියාවේ මුකුත් කරන්න දෙයක් නැහැ. ඒතකොට එච්චර නෙනේ ඒක ප්‍රශ්නයක් නෑ එතකොට. ආයේ ඉතින් හලන්න කවුරුත් නෑ. නමුත් අර ගහ 4කට විතර වඩා වැඩි වෙනකොට අපිට හිතා ගන්න බැරි වෙනවා මොන මොන ග්‍රහයන්ගේ දශාවලදී මේක වෙන්නේ කියලා කාලය අනුමාන කර ගැනීම සඳහා තමයි මේක අපි ෆිල්ටර් කරගන්නේ. පැහැදිලිද? එකකින් කරාට පස්සේ ඒකෙන් ඒ ගානේ නවන ඉතින් ගැටලුවක් නැහැ. ඉතින් නවත්තනවා. ඒකින් කරලා ආය අපි තුමුකෝ අපි කතා කරා කියලා හිතකර භාවවල ඉන්න සම්බන්ධ නිවේදකයන්ගෙන් ඉවත් කරාට පස්සේ ආය උපස්ථානාධිපතිය සම්බන්ධ කරගෙන කරන්නවත් එහෙම නැත්නම් රූලින් මේ කන්ට්‍රෝල් පැනල් පාලක ග්‍රහය සම්බන්ධ කරගෙන කරන්නවත් අවශ්‍ය නැහැ. ඉතින් අපින් වැඩේ වෙනවා නම් ඉතින් ඉවරයි ඉතින්. හරි. ඒ වගේම තමයි දැන් ඉතින් මේකෙන් කෝකද හොඳ කියලා වෙලා ඉතින් එහෙම ඒක හරියටම අපිට කියන්න බෑ. ඉතින් මේ ක්‍රම තුනෙන් එකක් පාවිච්චි කරලා වෙලා අයින් කරන්න ඕන. ඒකෙත් කොයි ක්‍රමයකද වටින්නේ කියලා හොයන්න ඕන නම් ඔයාලට රූලින් ප්ලැනට් මෙතඩ් එක ඒකටත් දාන්න බෑ. රූලින් ප්ලැනට් මෙතඩ් මේ කියන්නේ තමයි මේ පාලක ග්‍රහයෝ කියන කට්ටිය අර හරියට චතුරාර්ය සත්‍ය වගේ එකක්. හොඳයි. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඒක මේ ධර්මයක් නෙමෙයි. ඒක න්‍යායක්. ඒක ඕන එකකට දාන්න පුළුවන්. හරි. ඒක දුකට දාලා දීපු එක තමයි. ඒක දැන් ඒක ධර්මයක් කරගෙන ඉවරලා කට්ටිය ඒක න්‍යායක්. ඉතින් ඒක ඕන තැනකට න්‍යායක්. හරි. ඕන දෙයක කතා කරන එක. ඒ වගේ රූලින් ප්ලැනට් කියලා කියන්නේ ඒක න්‍යායක්. එතකොට ඒකට ඒක පාවිච්චි කරලා වෙලා අපිට ඕන නම් මේ දැන් ඔයාලා මේ හදන එකේ රූලින් මේ නිවේදක ඉවත් කිරීමට දුර්වල නිවේදක ඉවත් කිරීම සඳහා මොන ක්‍රමයේද හොඳ කියලා වෙලා ඔයාට මේ ප්‍රශ්නේ එනකොට ඒ වෙලාවෙම ඔයාට ඒ වෙලාවේ රූලින් පාවිච්චි කරලා වෙලා කොයි එකටද යන්නේ කියලා වෙලා. හරි. එතකොට ඒ වෙලාවේ තියෙන රූලින් ප්ලැනට්ලයි ඒ වෙලාවේ ගහන තත්කාල කේන්ද්‍රයේ තියෙන 11 විශේෂයෙන්ම 1 සහ 11 වෙනි භාවය ගත්තාම ඒ දෙකට සම්බන්ධ වෙනවා නම් ඔයා හිතපු ඩිටර්මිනන්ටල් එක හොඳයි කියලා හිතුවා නම් ඒකට ඒකේ උපස්ථානාධිපති 11ට එකට සම්බන්ධ වෙනවා නම් හොඳයි ඒක තමයි මෙතඩ් එක කියලා ගන්න පුළුවන්. හරි. ඒක ඉතින් අපි කරනවා තමයි ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. එතකොට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මාධ්‍ය තුනෙන් නැත්නම් මේ ක්‍රම තුනෙන් කොයි හරි ඒ විදිහට ඒකෙන් යන්නට පුළුවන්. මේ මෙතඩ් එක කියන්නේ කොයි ක්‍රම තුනෙන් කෝකද තෝරගන්නේ කියලා කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඒතරම අවශ්‍ය නැහැ. ඉතින් නමුත් ඔයාලට එහෙමත් කරගන්න පුළුවන්. නැත්නම් පළවෙනි මෙතඩ් එකෙන්ම ග්‍රහය ටික අයින් කරලා ඉල්ල ඉතුරු ග්‍රහය ටික. හොඳයි අපි බලමු එතකොට ඔයාලට දාලා තියෙන පළවෙනි කේන්දරේ මේ කේන්දරය අපි කතා කරන්නේ විවාහය සම්බන්ධයෙන් අපි බලමු. ඔයාලට පේන ඇති 69 6 11 අත්‍යගලෙක කේන්දරයක් තියෙනවා. බලන්නකෝ දැන් ඔයාලා අරගෙන ඉවරලා කවුද විවාහය සම්බන්ධයෙන් ඉතල විවාහය ඉස්සෙල්ලා මොකද කරන්නේ? ඉස්සෙල්ලාම නතර කරන්න ඕන රූලින් ප්ලෑන් කියලා අපිට රූලින් ප්ලෑන් අමතක කරමු. මේ වෙලාවේ ඒක අපිට කරන්න බැරි නිසා අපි බලන්නකෝ එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕන මොකද්ද මේකෙදි? විවාහයක් සම්බන්ධව අපිට දීලා තියෙනවා කේන්දරයක්. විවාහයක් තියනවාද කියලා බලන්න ඕන. හරි. ඒක විවාහය උරුමය වෙලා තියෙනවද මෙයාට කියන එක ඉස්සෙල්ලාම චෙක් කරගන්න ඕන. හොඳයි ඒක බලලා කියන්න බලන්න. එහෙම මෙයාට උරුමයිද කියලා මේක දිහා බලලා. අතේ උපස්ථානාධිපතියා ඉන්නවා. අතේ උපස්ථානාධිපතියා ගුරු. මේ අපිට දීලා තියෙන කේන්දර එකේද බලන්න ඕනේ. ඔව් මම දැන් මේක දාලා තියෙනවා ඔයාලට. පේන්න දාලා තියෙනවා. අනික එකක් මම දාලා ඒවල මේ අද දැම්ම කේන්දර එක කියලා දාලා තියෙනවා. 1969 6 11 පිළිච්ච කේන්දරයක් තියෙනවද ඔයාලගේ? එකක් නෑ නේ සර්. මට 1950 69 එකක් නැහැ සර්. දෙකක් මම දැම්මනේ WhatsApp එකට. මේක දැන් එකක් තියෙනවා සර්. දැන් පේනවද? දැන් මේක පේනවද? දැන් තියෙන්නේ 69 6 11 කේන්දරේ. කේන්දරේ තියෙනවද නේද? අන්න ලග්නේ. ඔව් තේනවා සර්. ඒක ඕකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගෲප් එකට පොඩ්ඩක් දාන්න පුළුවන් සර්. මේක අර පොඩිවට පේන හින්දා හොයන්න අමාරුයි. ඔන්න දෙන්න මම කන්නේ. මේකෙන්ම දෙන්න පුළුවන්ද කියලා බලන්න මේක. දැන් බලන්න මේක පේනවා ඔයාලට. දැන් බලන්නකො දෙක හතේ උපස්ථානාධිපති ගුරු ඉන්නේ. බලන්න උරුමයක් තියෙනවද කියලා මෙයාට. ඔව්. කොහොමද එතනින් අහුවෙන්නේ? ඉතින් හතේ අධිපතියනේ. හතේ අධිපතිය ගුරුනේ. ගුරුනේ දෙලින් මේකෙන් මේනවා නිවේදනය. ඔව්. ඒක ගුරු නිවේදනය කරන දෙකට හතර 11ට කොහෙන් හරි නිවේදනයක් තියෙනවා අපිට පේනවා. හතේ උපස්ථානාධිපති ගුරු නිසා නිවේදකයෙක් වෙලා තියෙන සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහුට උරුමයක් තියෙනවා විවාහය සඳහා. හරි. එහෙමනම් බලන්න 2 7 11 නිවේදකයට කියලා ලියාගමු අපි එතකොට. 2 කියලා දාලා ඉස්සරහින් නිකන් ලියාගෙන යන්න. කුජක නැකත් වල ඉන්නවද කවුද කියලා බලන්න ගිහිල්ලා කුජක නැකත් වල රවි ඉන්නවා. ඉන්න රවි ඔන්න නිවේදකයෙක්. කෙලින්ම නැකතෙන්ම දීලා තියෙනවා. ඊට පස්සේ භාවයේ ඉන්න එක්කෙනා කුජ. ඉතින් භාවයේ අයිතිකාරය ළඟට යන්න. භාවයේ අයිතිකාරය කවුද? සිකුරුගේ නැකත් වල ඉන්නවද කියලා කවුරු හරි බලන්න. භාවයේ අයිතිකාරයට භාවයේ අයිති රාශිය අධිපති හැටියට පළවෙනි කෙනා චන්ද්‍රයා ගමු. චන්ද්‍රයාගේ නැකත් වල ඉන්නවද කියලා කවුරු හරි බලන්න. ඔව් ඉන්නවා. පළවෙනි මට්ටමේ grade 1 නැත්නම් level 1 නිවේදකයෙක් වෙනවා බුද 7ට. එච්චරයි ඉන්නේ. ඒ සිකුරු ඉන්නවා. සිකුරුගේ නැකත් වල කවුරුත් ඉන්නවද කියලා බලන්න. ඔව් ඉන්නවා චන්ද්‍රයා 7 ප්‍රධාන grade 1 first level නිවේදකයෙක් සිද්ධ කරනවා. අනිත් එක්ක සෙනසුරු ඉන්නවා. සෙනසුරුගේ නැකත් වල කවුරුත් ඉන්නවද? ඔව් ඉන්නවා කුජ ඉන්නවා. කුජ ඉන්නවා. කුජ ඉන්නවා. first level
නිවේදකයෝ නේද? හරි ඒක ලියාගත්තා. ඊට පස්සේ මේ ග්‍රහ තුන් දෙනාත් ලියා ගන්න ඉතින් මේකට කොහොමද නිවේදකයෝ මේක ඇතුළේ ඉන්නවා කියලා කියන්නේ. සංයෝග ටික අමතක කරලා වෙලා මේ ඉන්නකින් කරමු. ඊට පස්සේ 12 අයිතිකාරය බලන්න කවුද කියලා 12 වෙනි රාශියට අධිපතියා ඉන්නේ ගුරු. එතකොට ගුරු කෙනෙක් තුළ කවුරුත් ඉන්නවද කියලා බලන්න ඉන්නවා රාහු. මම දැන් බලන්නේ මේ software එක මගේ app එක open කරලා ඒක නිසා මම ඔයාලත් එක්ක ඔයාලගේ මේ මොකද්ද window එක මට පේන්නේ නැහැ මොනවා හරි කට්ටුනොත් එimhe ටක් ගාලා මට කොල් එකක් ගන්න. මොකද මම මේක ඉන්නේ අනිත් පැත්තට ගිහිල්ලා ඉන්නේ. පැහැදිලි නේ? හරි. එහෙමනම් හරි එතකොට 7 චන්ද්‍රයා කෙනෙක් තුළ කවුරුත් ඉන්නවා බුධ එච්චරයි ඉන්නේ. බුධ ලියා ගන්න. එතකොට ඊළඟට චන්ද්‍රයා අයිතිකාරය ඇතුළේ. දැන් මේ කට්ටිය තමයි එතකොට නිවේදනය. ඔතන දැන් නිවේදනය කී දෙනෙක් ලියලා තියෙනවද ඔයාලට? 2 7 11 කීයක් ආවද? ඒක කී දෙනෙක් ගාන කියන්නේ කී දෙනෙක් ඉන්නවද? 5 දෙනෙක් 6 දෙනෙක් 7 දෙනෙක් 7ක් ඉන්නවා නේ. 7 දෙනෙක් ඉන්නවා. ඔව් 7 දෙනෙක් ඉන්නවා නම් ඒ වැඩි නේද නේද? ඒතර අපිට මොන ග්‍රහයාගේ කාලය එතකොට තීරණය කරගන්න අපිට මේක ෆයින් ටියුන් කරන්න වෙනවා. හරි. ඒක ඔය වගේ අවස්ථාවල වගේ තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. ඉතින් මොකක් හරි අපි කාරණාවක් හොයපුවාම ඔය වගේ ඒ කාරණාවට අදාළ භව සමුච්චයේ නිවේදකයෝ වගේ 5ක් 6ක් 7ක් 8ක් 9ක් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරි. යුරේනස්ලා එහෙම ගත්තොත් මේකට එතකොට එකතු වෙන්න පුළුවන්. ඒතර අපිට අයින් කරන්න වෙනවා. එහෙනම් අපි දැන් මේක බලමු. පළවෙනි ක්‍රමවේදය අපි මොකද්ද? අහිතකර භාවවලට මේ නිවේදකව සම්බන්ධ වෙනවා නම් ඒකට ඉවත් කිරීමේ ක්‍රමවේදය හරහා බලමු. ඒක කවුද දැන් අපි කතාව තමයි විවාහය සම්බන්ධව තමයි අපි මේක කතා කරන්නේ. විවාහය තමයි අපේ කන්ටෙක්ස්ට් එක. එහෙනම් විවාහයට විරුද්ධ කට්ටිය අවිවාහ කියන්නේ විවාහය නොදෙන්න ඉන්න කට්ටිය තමයි කවුද? 1 6 සහ 10. 1 6 10. දැන් අපි බලමු අහිතකර භාවවල. දැන් හිතකර භාවවල වගේම ඊට පස්සේ ලියාගෙන අහිතකර භාවවල නිවේදකව කියලා ලියාගෙන 1 කියලා දාගන්න පළවෙනි භාවයේ නිවේදකව ටික ලියන්න. අර විදිහටම කරන්න. ඉතින් පළවෙනි භාවයේ කවුරු ග්‍රහයෙක් නැහැ. ඒක නිසා අයිතිකාරය ළඟට යනවා බුධ. බුධ කෙනෙක් තුළ කවුද ඉන්නේ කියලා බලන්න. බුධ කෙනෙක් තුළ කවුරුත්ම නැහැ. හරි. ඒක නිසා එයා වයින් කරන බුධ කෙනෙක් තුළ කවුරුත් නැහැ. එහෙනම් බුධ විතරයි අපිට ගන්න වෙන්නේ පළවෙනි භාවයේ නිවේදකයෙක් හැටියට. බුධ ලියා ගන්න. ඒකට බුධ යන දා ගන්න කොහොම ලියන්න ඕනේ. ඊට පස්සේ වෙන 6ට. ඉතින් යනවා 6ට. 6 ඉන්න රාහු. රාහු කෙනෙක් තුළ ඉන්නේ කවුද කියලා බලලා ලියන්න. රාහු කෙනෙක් තුළ කවුරුත්ම නැහැ. රාහු කෙනෙක් තුළ කවුරුත් නැහැ. එහෙමනම් රාහු කියන්නේ 6 නිවේදකෙක් වෙනවා. ඊළඟ අයිතිකාරය ළඟට යනවා අපි සනි. සනි කෙනෙක් තුළ කවුද ඉන්නේ කියලා බලමු. ඉන්නවා කුජ. කුජ විතරයි. එහෙනම් කුජ ලියා ගන්න සහ අයිතිකාරය සනිත් ලියා ගන්න. ඒ තමයි ඒක නිවේදකය. ඊළඟට අපි යනවා 10ට. 10 වෙනි භාවයේ. 10 වෙනි භාවයට ගියාට පස්සේ 10 වෙනි භාවයේ කවුරුත් නැහැ. අයිතිකාරය ළඟට යනවා බුධමයි. ඉස්සෙල්ලා හිටපු කට්ටියම තමයි බුධ අපි කතා කරා. බුධගේ කවුරුත් හිටියේ නැහැ නැගත්තොල. ඒක නිසා බුධ විතරයි 10 නිවේදක වෙන්නේ. හරි. දැන් ඔන්න අපි ළඟ හිතකර කට්ටියක් ඉන්නවා. අහිතකර කියලා වෙන් කරපු කට්ටියක් ඉන්නවා. දැන් බලන්න මේ දෙකොල්ල අතර පොදුවේ ඉන්න කාණ්ඩ දෙකේම මේ ගෲප්ස් දෙකේම ඉන්න කට්ටිය කවුද කියලා බලන්න. බලලා ඒ කට්ටිය කපලා දාන්න. ඒ කියන්නේ අහිතකර භාවයේ ග්‍රහයක් ගන්න. ඒ ග්‍රහය හිතකර පැත්තේ ඉන්නවා නම් හිතකර පැත්තේ අපි තුමු අහිතකර පැත්තේ බුධ ඉන්නවා. හිතකර පැත්තේ බුධ ඉන්නවා. එහෙනම් හිතකර පැත්තේ ඉන්න බුධ කපලා දාන්න ඉතින්. දැන් බලන්න කවුද ඉතුරු වෙන්නේ කියලා. එහෙම කපපුවම ග්‍රහ කීයක් ඉතුරු වෙනවද කියලා බලන්න. 5ක් වෙනවද? ඉතුරු වෙනවද 5ක්? ග්‍රහ කවුද ඉතුරු වෙන්නේ? 4යිද එතකොට? ගුරු කැපෙනවද? ඔව්. 6 අධිපති මොකද්ද? ඔව්. 6 වෙන හරි වෙනසුරු තමයි. ගුරු කැපෙන්නේ නැහැ නේද? හරිද? ඒක මොකක් කරවලක් තියෙනවද කපාගත්ත එකේ? පැහැදිලිද නැත්නම් තව පාරක් කරන්න ඕනේ? දැන් කවුද ඉතුරු වෙන්නේ? අන්තිමට ග්‍රහ කී දෙනෙක් ඉතුරු? හරි. ඒ කට්ටිය ඉතුරු වෙනවනේ. හරිද? හරිද? නේද? අපිට ඉස්සෙල්ලා 7ද කොහෙද වෙලා හිටියා දැන් ඔන්න 4 දෙනෙකුට විතරයි බැස්සා. ඒ ක්‍රමයේ දැම්මා. ඒතකොට අර ග්‍රහ ටික බය නැතුවම අයින් කරලා දාන්න පුළුවන්. අපිට ඒ කට්ටිය දසාවන් වල මේ කාලේ ගන්න අපි යන්නෙම නැහැ එතකොට. ඒ කට්ටියගේ මොකද ඒ කට්ටිය කෙලින්ම විවාහෙන් නොදීම වැඩ කරන කට්ටිය. හරිද? මේ කට්ටිය අපිට අදාළ නැහැ. අපි ළඟ හිටියට අපේ නිවේදක මණ්ඩලයේ හිටියට එහෙම නැහැ ඉතින්. අනිත් පැත්තට තමයි වැඩ කරන්නේ. පැහැදිලිද? එහෙනම් ඒ කට්ටිය කෙලින්ම අයින් කරා අපිට දැන් පහසුයි එතකොට. දැන් මට කියන්න ඔයාලා මේ කේන්ද්‍රේ පේන හින්දා ඔය පුද්ගලයා දැන් බඳින්න උරුමේ තියෙනවනේ. එහෙනම් බැන්දේ බලන්න මොන දසාවේද කියලා මට කියන්න බලන්න ග්‍රහය ටික අරගෙන දැන් බලන්න තීරණයක් අනාගතයක් කියන්න බලන්න මොන කාලෙද බඳින්න ඇත්තේ කියලා ආසන්න වශයෙන් මේ මට කියන්න බෑ 100%ක් එහෙම හරි නෑ 150 ඉතින් කොහොම ගත්තත් ඒ නිසා බය වෙන්න දෙයක් නෑ 150ක තමයි අපේ වෙලාවෙ තියෙන්නේ 100% නෑ කි නෑ හොඳ සඳුගේ එකක් ආව සඳු ඉන්නවා අපේ නිවේදක මණ්ඩලයේ රාවිගේ වෙන ඔව් එහෙමද කොහොමද ඔය මේ කට්ටියගේ තමයි මහා දසා අන්තර් දසා ඔක්කොම මුක්ති ඔක්කොම හැදෙන්නේ මේ ඉන්න කට්ටියකින් තමයි. වෙන අපේ පිටචායේ එහෙම දසා කොහොමදත් එන්නේ නැහැ. කාරණාව සිද්ධ වෙනකොටම හරියටම අතුම සිද්ධ වෙනකොට රවි සහ චන්ද්‍රයා ට්‍රාන්සිට් වෙන්න ඕනේ. කියන්නේ මොකද්ද? ගෝචරයෙන් ගමන් කරන්න ඕනේ. හරි. ඒවා සියල්ල සම්බන්ධ වෙලා
දැන් ඔයාලට තේරෙනවද දැන් නේද? ඒ කියන්නේ දැන් අනාවැකියක් කියන්න ඔයාලට යම් කිසි කන්ෆිඩන්ස් එකක් හැදෙනවා ඒ කියන්නේ. බය නැතුව කවිගේ වෙන්නේ නැහැ කියන එක කියන්න පුළුවන්. ඒක අනාවැකියක්නේ. කවිගේ නම් කීරවත් විවාහය වෙන්නේ නැහැ. ඒක අනාවැකියක් ඉතින්. දැන් ඔයාලට ඒ කන්ෆිඩන්ස් එක තියෙන. ඒක තමයි වෙන්න ඕන දේ. මේක හොඳයි. ඔයාලා දැන් අද අපි පන්ති ඉවර කරත් ඔයාලා මේ මට්ටම අචීව් කරලා තියෙනවා කියලා අපිට හිතා ගන්න පුළුවන් ඉතින් නේ. ඒක තමයි වෙන්න ඕන දේ. එහෙනම් රවිගේ නම් අනිවාර්යෙන් රවි අපේ නිවේදකයෙක් වුණාට මේ ගෲප් එකේ රවිගේ වෙන්නේ නැහැ. ඇයි ඒ? අපිට දසාටික බැලුවට පස්සේ පේනවා මෙයා ඉපදිලා තියෙන 1969 බොහොම කෙටි කාලයක් තමයි එතකොට නේද ළමා කාලේනේ ගත කරන්නේ. ඒක නිසා ඒක වෙන්න බෑ. එහෙනම් කාලෙද සාමාන්‍යයෙන් මේක වෙන්න පුළුවන් කාලේ මොකද්ද? සඳුගේ වීමේ සඳුගේ මහදසාවේ තමයි අතරම විවාහය සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට ඒ වගේ හොඳ දැන් ඔයාලට ඒ මට්ටමට යන්න පුළුවන් ඉතින්. හරි. ගැඹුරට එහාට යන ඒවා අපි පැත්තක තියමු. අඩු ගානේ අපිට දැන් දසාවල්ලා ගන්න පුළුවන් මේ විදිහට ඒ කාරණාවට සම්බන්ධ කරලා. හරි. හරි. එතකොට ඒ ගැන සම්බන්ධ මොකක් හරි ගැටලුවක් තියෙනවද? ඔක කඩා ගන්න විදිහ? ඒ ටිකේ මොනවද අපහසුතාවයක් තියෙනවද? අපි ගහල් ඉවත් කරපු පිළිවෙල, පෙරපු විදිහ ගැන ගැටලුවක් තියෙනවද? පැහැදිලියි. අපි යමු තව උදාහරණයකට අපි යමු. දෙවෙනි ක්‍රමයක් ඔලුවට දාගන්න. දෙවෙනි ක්‍රමය විතර මොකද්ද? උපස්ථානාධිපතිය. අපේ නිවේදක දැන් මණ්ඩලයේ ඉන්නවනේ. දැන් ලියාගත් නිවේදක මණ්ඩලයේ තියෙනවා. ඒ නිවේදක මණ්ඩලයේ උපස්ථානාධිපතිය අල්ලගෙන ඒ උපස්ථානාධිපතිය අහිතකර භාවවල නිවේදකෙක්ද කියලා බලනවා. එහෙම උපස්ථානාධිපතිය අහිතකර මණ්ඩලයේ නිවේදකෙක් වෙච්ච ග්‍රහය කපලයින් කරනවා. හරි. රයිට්. මම දෙවෙනි එක දාන්නම්. එතකොට දෙවෙනි කේන්ද්‍රයේ අරගෙන ආනට හරි. 1957 නුවර ඉපදිච්ච කේන්ද්‍ර ප්‍රවලට පේනව නේද? හරියට නේ. ඒක WhatsApp වලට දාලා මම දැන් මේ ටෙලිවි software එකෙන් වලට දාලා තියෙන්නේ. ඒක බලන්න එතකොට. දැන් මේක අපි කතා කරනවා. එතකොට අපි බලමු රැකියාව සම්බන්ධයෙන් උදාහරණයක් අරගෙන බලමු අපි කොහොමද අනවශ්‍ය ග්‍රහයෝ ඉවත් කරන්න කියලා උපස්ථානාධිපතිය සම්බන්ධ කරගෙන. හරි. ඒතර රැකියාව සම්බන්ධයෙන් ගත්තාම අපි දන්නවා භාව සමුච්චය ගන්න අපි 2 6 10 11 තුنين ගන්න අපි ප්‍රධාන වශයෙන් ඒ භාව තුන ගමු 2 6 10. හරි. ඉස්සෙල්ලා බලන්න. ඒතර මේකෙදිත් ඔයාලා බලන්න. මෙයාට රැකියාවක් සේවාවක් කිරීම සඳහා යම්කිසි උරුමයක් උපතින් ලැබිලා තියෙනවද කියලා බලන්න කල්පනා කරලා ඉස්සෙල්ලා ඒක පොඩ්ඩක් හොයාගන්න. භාව ටික තමයි 2 6 සහ 10 නේද? රැකියාව සඳහා වෙන භාව ටික. ඒකෙන් බලන්න. එතකොට රැකියාවක් මෙයාට යම්කිසි රැකියාවක් සඳහා සේවයක් කිරීම සඳහා උරුමයක් සේවයෙන් ඉපීමක් සේවයෙන් ප්‍රයන්න නැතර රැකියාවක් ප්‍රයන්න හැකියාවක් වීමත් කියලා ඉස්සෙල්ලා බලන්න. පුතින් බැලුවත් ඔයාලට මේක තෝරගත්තොත් කෙලින්ම බලන්න පුළුවන් ඉතින්. මේකට වඩා ඔයාලා මේකෙන් අරගෙන බලන්න ග්‍රහය නිවේදක ගන්න පුළුවන් කියලා බලන්න. දෙකේ නිවේදක ගන්න ඉතින් දෙකේ කවුද ඉන්නේ? කවුරුත් නැහැ. ඉතින් දෙකේ අයිතිකාරය සිකුරු කෙනෙක් අත්වල කවුද ඉන්නේ? කවුරුත්ම නැහැ. ඒක සිකුරු විතරයි දෙකට නිවේදකයෙක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ 6ට යන්න. 6ට ඒ විදිහටම බලන්න. මේක කෙලින්ම ගන්න පුළුවන් මේකේ KP මේ SO KP significant skill කියලා කෙලින්ම ගන්න පුළුවන්. නමුත් මේක ප්‍රැක්ටිස් කරලා හදා ගන්න ඔයාලා ඒක තමයි මම කිව්වේ නේද? ඉස්සෙල්ලා ඒක බලලා ඉන්න. මොන උපාධිපතියට ගන්න අපි? අමාරුයි. මොකද ගන්න අපි 6 උපස්ථානාධිපතිය බලන්න රාහු. 6 උපස්ථානාධිපතිය රාහු. රාහු බලන්න මේ 2 6 සහ 10 නිවේදකෙක්ද කියලා. දෙකේ අපි බලවනේ සිකුරු විතරයි එතකොට දෙකේ 6 නිවේදකයෙක් ගන්න. 6 ඉන්න ගුරු කෙනෙක් අතල කවුරුත් ඉන්නවද? නෑ කවුරුත් නෑ. එහෙනම් ගුරු නිවේදකයෙක් වෙනවා. රාහු ගන්න රාහු කෙනෙක් අතල කවුරුත් ඉන්නවද? ඔව් ඉන්නවා. රාහුමයි ඉන්නේ. ගුරුත් ඉන්නවා. රාහු ගුරු කොහොමද දැන් මෙතන ඉල්ල තියෙනවා. ඒවා ලියා ගන්න. මොකද නැවත රිපීට් වෙනවා නම් කියන්නේ රිපීට් වෙන ඒවා ලියා ගන්න ඕනේ. ඒක වැදගත්. ඒක සංඥාවක් අපිට දෙන්නේ. එකම ග්‍රහයක රිපීට් වෙනවා කියලා කියන්නේ ඒතන විශේෂත්වයක් තියෙනවා. හරි. ඒ අනිවාර්යෙන් මේ දසාව එහෙම වැඩක් කළාට ඒකට සම්බන්ධ වෙනවමයි. ඒකයි ඒ නැවත අපිට දෙන්නේ කාරණාව ඉටු කිරීම සඳහා. හරි. රාහු කෙනෙක් අතර ගුරුත් හිටියා. රාහු හිටියා කියලා ලියාගත්තා. 6 යන අධිපතිය අතර ගන්න 6 යන අධිපතිය බුධ කෙනෙක් අතර කවුරුත් ඉන්නවද කියලා බලන්න මෙතනට ගිහිල්ලා කවුරුත් නැහැ. ඒ නිසා බුධ නිවේදකෙක් වෙනවා. 6 යන්නත් ඉවරයි. ඊට 10ට ගියා. 10 රවි ඉන්නවා. රවි කෙනෙක් අතර කවුරුත් ඉන්නවද කියලා බලන්න. ඔව් චන්ද්‍රයා ඉන්නවා. බුධ ඉන්නවා. චන්ද්‍රයයි බුධයි 10ට නිවේදක වෙන ගමන් රවි බුධ එතකොට දුර්වල නිවේදකෙක් බවට පත් වෙනවා. දුර්වලවත් යත් ලියන්න. හරි. ඊළඟට ඔයාලා වෙනම ලියා ගන්නවා නම් මේක තවත් ඔයාලට මේක ගන්න ලේසි වෙනවා සහ මේක අර මූලික නීතිය මතක ඔළුවේ තියාගෙන තමයි මේක කරන්න ඕන ඇත්තටම. දැන් මෙතන බලන්න 10 වෙනින්ම ගන්නව දැන් 10 වෙන්නේ රවි ඉන්නවා. හරි. ඒතකොට ෆස්ට් ලෙවල් කට්ටිය ඉස්සරලා ලියා ගන්නවා නම් සනීගේ නැකත්වල ඉන්න කට්ටිය තමයි ඉස්සරලම ලියවිලා තියෙන්න ඕන. සනීගේ නැකත්වල කවුද ඉන්නේ? චන්ද්‍රයා සහ සිකුරු නේද? රවිගේ නැකත්වල ඉන්නවා චන්ද්‍රයා බුධ සහ සිකුරු තුන් දෙනෙක් ඉන්නවා. පැහැදිලි නේද? රවිගේ නැකත්වල චන්ද්‍රයාත් ඉන්නවා
බුදත් ඉන්නවා සිකුරුත් ඉන්නවා. එහෙනම් 10 ප්‍රබල නිවේදකයෝ ටික තමයි ඉස්සෙල්ලා ලියවෙන්නේ. ඔයාලා 1 2 3 4 කියලා දාගෙන නැත්නම් ABC කියලා D කියලා දාගෙන ඉවරලා ඒවා යටතේ ලියාගත්තත් පහසුයි. ඔයාලට මේක පොඩ්ඩක් කියන්න පුළුවන්. වයිට් බෝඩ් එක මම ෂෙයා කරනවා පොඩ්ඩකට. දැන් වයිට් බෝඩ් එකනේ පේන්නේ ඔයාලට. දැන් ඔයාලට ලියා ගන්න A B C D කියලා වුණ අපත් දාගන්න. එතකොට අපි ඊළඟට මෙතන 10 වෙනි භාවයේ තමයි සලකන්නේ. 10 වෙනි භාවයේ නිවේදක තමයි හොයන්නේ. දැන් 10 වෙනි භාවයේ නිවේදක වුණොත් 10 වෙනි භාවයේ ඉන්නවා රවි ඉන්නවා නේද? ඒ රවිනේ ගත්තොත් අපි දැක්කා ඉන්නවා කවුද ඉන්නේ? බුධ ඉන්නවා, චන්ද්‍රයත් හිටියා, සිකුරු හිටියා. ඔන්න ඔය ටික එතකොට අපි ලියා ගන්නවා මෙතන. ඒ යට. හරිද? මේ ඇවිල්ලා ෆස්ට් ලෙවල් නිවේදකයට කෙලින්ම මෙතනින් අපිට අදහසක් ගන්න පුළුවන් මේ කට්ටිය ඉතින් ප්‍රබලයි. ඉතින් මේ කට්ටියගේ කාලවල තමයි මේක වෙන්නේ. ප්‍රබල වගේ කාලවල නිසිදෙන්නේ. ඊට පස්සේ B කියලා කියන්නේ එතකොට සූර්ය රවි කියන්නේ එතකොට දුර්වලයක එතකොට. රවි දුර්වලයක එතකොට මේ B කාණ්ඩයට වැටෙන්නේ එතකොට දුර්වල කට්ටිය. 1 සහ 2 මේ කට්ටිය තමයි ප්‍රබල වෙන්නේ. අනිත් එක න කවුද එතකොට? මේක අයිතිකාරය. කවුද අයිතිකාරය වෙන්නේ? මේ 10 වෙනි භාවයේ වැටලා තියෙන 10 තමයි. ඒ කියන්නේ ශනි. ශනි කෙනෙක් අතවල ඉන්නේ කවුද කියලා බලන්න. ශනි කෙනෙක් අතවල ඉන්නවා කවුරුත් නැහැ. ශනි කෙනෙක් අතවල කවුරුත් නැහැ. ඒක නිසා මේක කවුරුත් නැහැ. ඊට පස්සේ අන්තිමට රාශි අධිපති හැටියට නැත්නම් භාවයේ අධිපති හැටියට ශනි එනවා. ඒතර මෙන්න මේකෙන් බලන්න දැන් ඒතර මෙතන ඉන්න ප්‍රබල නිවේදකයෝ ටික මේ එක කියන කොලම් එකේ තමයි ලියවිලා තියෙන්නේ. ඒතර මේ කට්ටිය ප්‍රබලයි ඉතින් හොඳ. මෙයා දුර්වලයෙක් හැටියට තමයි වැඩ කරන්නේ. මෙයාට ඒක ඔය කියන කාරණාව ලබා දීම සඳහා එහෙම ප්‍රබල හැකියාවක් නැහැ. පැහැදිලි? හරි. එතකොට දැන් බලන්න මෙයාට රැකියාවක් උරුම වෙලා තියෙනවද කියලා බලන්න. අපි කෝ 6 ප්‍රස්ථානාධිපති රාහු. දැන් රාහු හිටියා නේද 7ේද කොහෙද? හරි සෝරි 6ේද කොහෙද හිටියා නේද රාහු? 6 කොහොමවත් ඉන්නවනේ රාහු. නැතිවත් ඉන්නවනේ. එතකොට එහෙනම් රාහු 6 ප්‍රබල 6 නිවේදකෙක් වෙනවා ප්‍රබල නිවේදකෙක් වෙනවා මන්ද රාහුගේ නැගත රාහුගේ නැග තමයි. ඒ නිසා රාහු ප්‍රබල නිවේදකෙක් වෙනවා. එහෙමනම් රැකියාව සඳහා කියන්නේ සේවාව සඳහා උරුමයක් තියෙනවා. රැකියාවක් කරන්න වැඩක් කරලා හම්බ කරන්න උරුමේ තියෙනවා. ඒක පැහැදිලිද? හරි නේද? එතකොට මොකද හරි පැහැදිලි නෑ වගේ ඕකේ මොකක් හරි ගැටලුවක්ද? කියන්න ගැටලුවක් තියෙනවා නම් 6 නුත් බලන්න 6යි 10යි. 6 නැතුනොත් 10න් බලන්න. 6 10 දෙකෙන් බලන්න පුළුවන්. 6 සහ 10 දෙකෙන්ම බලන්න පුළුවන්. 10 6 හරි 6 උපදිස්පතිය සම්බන්ධ වෙලා නැත්නම් 10න් බලන්න. 10න් සම්බන්ධ වුණත් ඇති. රැකියාව සඳහා හරි. ඔය දෙකෙන්ම බලන්න පුළුවන්. හරි. ඒතර 6 උපස්ථානාධිපතිය සම්බන්ධ වෙලා තියෙනවා ඒ අදාළ භාවවලට අපේ භාව සමුච්චයට, හිතකර භාව සමුච්චයට. එහෙමනම් රැකියාව උරුමයි. දැන් ග්‍රහය කෙනෙක් ඇවිල්ලා ඉන්නවද කියලා බලන්න. 10 වෙනි භාවය නම් මම හිතන්නේ 10 වෙනි භාවයටම ආව ග්‍රහය 1 2 3 4 5ක් ඇවිල්ලා ඉන්නවා. අනිත් ඒවාත් එක්ක නැත්තම් ග්‍රහය කීයක් ඉන්නවද? පහම දින්නේ. අනිත් දෙකේ වෙනස් කට්ටිය නැද්ද? මේකට වෙනස් කට්ටිය. පුරුත් ඉන්නවද? ඒක තමයි බලන්න. ඔව් මෙතන ඉන්නවනේ. ඒ කියන්නේ මේ සෙට් එකේ නැති කට්ටිය 2 සහ 6 ඉන්නවනම් ඒ කට්ටිය ලියා ගන්න. ඒතර ඔක්කොම කීයක් ඉන්නවද? මෙතන නම් 5ක්ම ඉන්නවනේ. ගුරුත්වවත් 6යි. තව රාහු කේතුවෙම ඉන්නවද? කවුරු හරි ඉන්නවද? බලන්න. දැන් මෙතන රාහු නැහැ. රාහුත් වෙනවනේ. 5යි 6යි 7ක් ඇවිල්ලා තියෙනවා. හේතුත් ඉන්නවද ඔය දෙකේ හරි කොහෙද? හිතියද? නෑ නේ. මෙච්චරයි එතකොට. කුජ එහෙම සම්බන්ධ වෙන්නේ නැද්ද? කුජ එහෙම ආවෙ නැද්ද අපර කොහෙවත් නෑ නේද? ඉතාලනේ නේ. හරි. එහෙනම් මේ ටික වෙන්නේ නැති. හරි එහෙනම් බලන්න දැන් එතකොට මෙතන ඉන්නවා ඉතින් කොහමඩක් කීපදෙනෙක් ඉන්නවනේ 10ක් 7ක් විතර ඉන්නවනේ නේද? දැන් අපි බලමු මේ රැකියාව සඳහා ඇත්තටම ඵලදායක ඵලදරන ග්‍රහයෝ ටික හොයන්න මොකක් කරාද? උපස්ථානාධිපතිව හරහා. හරි. උපස්ථානාධිපතිව හරහා තමයි මේක කරන්නේ. දැන් ඒක කරනකොටත් ඔයාලා දැන් මෙහෙම දැන් තව රාහු දැන් මෙතන සම්බන්ධ කරන්න මම 10 කියලා ගන්න නැතුව අපි වෙනම ගම්මු ඒක. රාහු තව කවුද ගුරුත් ඉන්නවා කියලා කිව්වා නේද? මම ගුරුත් ඉන්දියා ගන්න. ආයෙත් මෙන්න මේ වගේ ප්‍රැක්ටිස් එකක් කරන්න. දැන් ගන්න බුද ළඟට. හරි? බුද ළඟට ගිහිල්ලා බලන්න. බුදට පල්ලෙහාන් එහෙම ලියාගෙන ඊදලක් දාලා නැතුව හරි කමක් නැහැ. බුදගේ උපස්ථානාධිපතිය ලියාගන්න. දැන් මේ යනකොට බුදගෙන් අපි මේක අයින් කරනකොට sorry උපස්ථානාධිපතියෙන් අයින් කරනකොට මේ හැම ග්‍රහයකම යටින් ඒ අදාළ උපස්ථානාධිපතිය බලන්න. ඉතින් මේකේ බුදගේ උපස්ථානාධිපතිය මම දැන් ඔයාලගේ ලියවිලා තියෙන්නේ කොකද කියලා බලන්න. මම අර ලියපෙකින් කරන්න නිසා කරන්නේ. දැන් ඔයාලා ඉස්සෙල්ලා ලියලා තියෙන චන්ද්‍රයා නම් චන්ද්‍රයාගේ උපස්ථානාධිපතිය ගන්න. බුදගේ උපස්ථානාධිපතිය වැටලා තියෙන කේතු. අන්න ඒක ලියාගන්න. යටින් ලියා ගන්න. ඒතර මෙතෙන්ද මෙතන කේතු කියලා. මෙතන කේතු කියලා ලියා ගන්න. ඊට පස්සේ ඒ වගේම මේ පේලි ලියන්න චන්ද්‍රයා. චන්ද්‍රයාගේ උපස්ථානාධිපතිය කවුද? බුධ. චන්ද්‍රයාගේ උපස්ථානාධිපතිය බුධ. ඒකත් ලියන්න. චන්ද්‍රයාගේ උපස්ථානාධිපතිය බුධ. හරි. ඊට සිකුරු. මේ ඉතින් ලියා ගන්න ඉතින් සිකුරුගේ උපස්ථානාධිපතිය සිකුරුමයි. සිකුරුගේ උපස්ථානාධිපතිය සිකුරුමයි. හරි. ඊට පස්සේ න රවි. රවිගේ උපස්ථානාධිපතියත් ලියන්න. රවිගේ උපස්ථානාධිපතිය රාහු. රවිගේ උපස්ථානාධිපතිය රාහු. ඊට රාහු. රාහුගේ උපස්ථානාධිපතියත් රාහුමයි. රාහුගේ උපස්ථානාධිපතිය රාහුමයි. හරි. ඊට පස්සේ ශනි.
සනිගේ බලන්න සනි ඉන්නේ හේතුකේ උපස්ථානයේ. සනි ඉන්නේ හේතුකේ උපස්ථානයේ. හේතුකේ සනි යටින් ලියා ගන්න උතර හේතු කියලා. ගුරු ළඟට යන්න ගුරුගේ උපස්ථානාධිපතිය රාහු. හරි. මෙන්න මේක ලියන්න එතකොට. හරි. මේක දැන් එහෙම ලියලා පැත්තකින් තියාගන්න. මේ ටික ලියලා පැත්තකින් තියාගන්න. හරි. දැන් ඔන්න ඔක ඉවර. දැන් මේ ඇවිල්ලා මොනවද? හිතකර ග්‍රහයෝ ටික අපේ හිතකර ග්‍රහ සෙට් එක තමයි මේ අපි ලියාගත්තේ. හරිනේ? දැන් ඉතින් බලන්න මෙතන ඉන්න ග්‍රහයෝ 7ක් ඉන්නවා නේද? ඉතින් මේකෙන් දැන් අයින් කරගන්න හදන්නේ. දැන් අපි ඒකෙන් ලියාගත්තා. ඒකට අපේ හිතකර ග්‍රහයෝ ටික ලියාගත්තා. එයාලා ඉන්න උපස්ථානාධිපතියෝ ටික ලියාගත්තා. මොන උපස්ථානවලද ඉන්නේ? එයාලගේ උපස්ථානාධිපතියෝ ටික ලියාගත්තා. ඊළඟට මේකට අහිතකර භාව ටික ගන්න. මේකට අහිතකර භාව ටික ගන්න. එතකොට අහිතකර භාවයෙන් මොකද 1 5 9. 1 5 9 නිවේදකෝ ටික ලියා ගන්න දැන්. හරි. 1 5 සහ 9 නිවේදකෝ ටික ලියා ගන්න. එකට යන්න. එකට ගියාට පස්සේ ග්‍රහයෙක් නැහැ. අයිතිකාරයා ඉන්නේ මේකට ඇట్లా තියෙන්නේ නේද? එහෙමනම් කුජ විතරයි. එතකොට මේක පළවෙනි භාවයට නිවේදකෙක් ඉන්නේ කුජ විතරයි. ඒක ලියා ගන්න. ඒක වෙනම ලියන්න. දැන් මම මෙතන වෙනම ලියනවා. ඔයාලා දැන් ඒක වෙනම ලියා ගන්න. මෙතන මගේ මේ ඉඳ නිසා මම මේ උඩින් ලියනවා. හරි කුජ. හරි. ඊට පස්සේ කවුද? එක ඉවරයි. පහට යනවා අපි එතකොට. පහේ චන්ද්‍රයක කුජගේ ඉන්නව නේද? කුජක නැගතර ඔව් ඉන්නවනේ රවි ඉන්නවා. රවි සහ රවි ප්‍රබලයි. රවි සහ කුජ දෙන්නම ඉන්නවා. හොඳයි ඒක පැහැදිලි කරා. රවි ඉන්නවා. රවි ඉන්නවා කුජ ඉන්නවා. හරි පැහැදිලි. රයිට් අපි ළඟට ගියා. කාලඟටද පස්වෙනි භාවයට ගියා. පස්වෙනි භාවයේ චන්ද්‍රයා ගැන කතල කවුරුත් ඉන්නවද කියලා බලන්න. චන්ද්‍රයා ගැන කතල නම් කවුරුත් නැහැ. එහෙනම් චන්ද්‍රයන් නිවේදක කරන ස්වරේ. ඒ වගේම අයිතිකාරයස් මෙතන රවි ගැන කතල කවුරුත් ඉන්නවද? රවි ගැන කතල බුධ ඉන්නවා. සහ චන්ද්‍රයත් ඉන්නවා. ඔව් සඳුත් ඉන්නවා. සඳු සහ බුධ. සඳු බුධ ඒ දෙන විතරනේ ඉන්නේ. ආසන සිකුරුත් ඉන්නවා. සඳු බුධ සිකුරු සහ චන්ද්‍රය එතකොට මෙතන එනවා. මෙතන එනවා. සඳු ඉන්නවා, බුධ ඉන්නවා, සිකුරු ඉන්නවා. එන කවුද ඉන්නේ? සඳු බුධ රවි ඉන්නවා නේද? රවි අයිතිකාරයනේ. රවිත් ඉන්නවනේ පස්වෙනි භාවයට ඒ කට්ටිය ඉන්නවා. පැහැදිලි? රවිත් ඉන්නවා. හරි. ඊට පස්සේ නවවෙනි භාවයට යන්න. ඊළඟ ඩිටර්මිනන්ට් භාවය. නවවෙනි භාවය දෙන්නෙක් ඉන්නවා. බුද්ධ සහ සිකුරු. බුද්ධ සහ සිකුරුගේ භාවවල ඉන්නේ කවුද කියලා බලන්න. නැකත්වල බුද්ධයේ නැකත්වල කවුරුත් නැහැ. හරි. සිකුරුගේ නැකත්වල කවුරුත්ම නැහැ. එහෙනම් බුද්ධ සහ සිකුරු ඒකේ නිවේදක වෙනවා. ඊළඟ ගුරු නිවේදකයෙක් වෙනවා. බුද්ධ සිකුරු ගුරු. බුද්ධ සිකුරු ගුරු. හරි. ඔන්න ඔය කට්ටිය එතකොට අපට අහිතකර භාවවල නිවේදක වෙනවා. හරිද? දැන් මෙතන කරන්න තියෙන්නේ. දැන් රවි මෙතන ඉන්නවා. අහිතකර භාවයේ නිවේදකයෙක් රවි ඉන්නවා. දැන් එන්න මෙන්න මේ උපස්ථානාධිපති මේ පේලියට එන්න රවි මෙතන ඉන්නවද කියලා බලන්න. රවි මෙතන ඉන්නවද කියලා බලන්න නෑනේ. රවි නෑ මෙතන. හරි. එහෙනම් ඊළඟ ග්‍රහය ළඟට යනවා. පැහැදිලිද? කුජ ඊළඟ අහිතකර ග්‍රහය ළඟට යන්නේ. අහිතකර ග්‍රහය කුජ. කුජ මෙතන ඉන්නවද කියලා බලන්න. කුජත් නෑ. අයින් කරා. හරි. ඊට පස්සේ අපි යනවා චන්ද්‍රයා ළඟට. චන්ද්‍රයා මෙතන ඉන්නවද කියලා බලන්න. චන්ද්‍රයත් නැහැ. ඊළඟට බුධ ළඟට යන්න. බුධ ඉන්නවා මෙන්න මෙතන. බුධ කවුද? බුධ උපස්ථානාධිපතිය කියලා ඉන්නවා මෙතන. ඉන්නව නේද? හරිනේ. බුධ උපස්ථානාධිපතියගේ ඉන්නේ කවුද? චන්ද්‍රයා කියන එක. චන්ද්‍රයා තමයි බුධගේ කාලාංශෙ ඉන්නේ. එහෙනම් මෙන්න මෙයා කැපුවා. හරිද? මෙයා කැපුවා. බුධ ළඟට යනවා. ඊළඟට ග්‍රහ සිකුරු මෙතන ඉන්න. සිකුරු ගැන ගත්තොත් සිකුරු ඉන්නවා. එහෙනම් අද මොකද ගන්නේ? සිකුරුවත් කපලා ගන්නවා. හරි. ඊට පස්සේ රවි ඉන්නවා. රවි ඉන්නවද මෙතන කියලා බලන්න. රවි නෑ මෙහි. ඒකලුවක් නෑ. බුධ ඉස්සලත් අපට අහු වුණා. ඒක නිසා කපලා තියෙන මෙතන කපලා තියෙනවා. ආපහු සිකුරු ඊට පස්සේ ගුරු මෙතන කවුරුත් නෑ. හරිනේ. දැන් බලන්න එතකොට අපිට ඇවිල්ලා තියෙනවා රවි රාහු සනි ගුරු සහ බුධ කියලා වෙලා දෙන්නෙක් අයින් වෙලා ඉතුරු කට්ටිය. හරි නේද මෙතන? හරි. පස් දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ගැටලුවක් නෑ. පස් දෙනෙක් ආවා කියලා පහ කියන හතරක් විතර වුණා තියෙනවා අපිට. ලේසි පහ වුණත් කමක් නෑ. මොකද අපි ප්‍රාණ දසා දක්වාම යනකොට පස් දෙනෙක් ආවා කියලා ගැටලුවක් නෑ. ප්‍රාණ සූක්ෂම දක්වාම යනවානේ. ඒ නිසා පහ දෙනෙක් ගැටලුවක් නෑ මේක. ගෙන ගන්න ඕනේ කරන්න. තව ඕනේ ඉතින් මේක ඩිටර්මිනන්ටල් මෙතඩ් එකට දාලා නැත්නම් තව සුද්ධ කරගන්නට ඕන නම් පාලක ග්‍රහය දාලා වෙලත් පාලක ග්‍රහය අතර ඉන්න කට්ටිය තරම් මෙතෙන් අරගෙන තවත් එකක් දෙකක් අයින් කරගන්න පුළුවන්. හරි. දැනට මේක අපිට ඇති. දැන් මෙතන බලන්න මෙන්න මේ ග්‍රහය ටික ඉතුරු වෙලා තියෙනවා. බුධ, රවි, රාහු, සනි සහ ගුරු. දැන් මට කියන්න මෙයාට රැකියාවක් ලැබෙනවා නම් අර විදිහටම කල්පනා කරලා මොන වගේ ග්‍රහයක කාලයකද මහ දසාව විතරක් අල්ලන්න කණිත්තව ඕනේ මොන දසාවේද මෙයාට රැකියාවක් සාමාන්‍යයෙන් ලැබෙන්නේ කියලා බලන්න. මෙයා 1958 ඉපදිච්ච කෙනෙක් නුවරදී කාලෙද ඔව් රාහුගේ දසාවෙන් තමයි ගොඩක් වෙලාවට මේකට ගැලපෙන දුක් හම්බෙලා තියෙන එක තමයි තේල් එක. එතකොට ඒක දැන් ඔයාලට අල්ලන්න පුළුවන්. හරි. සාමාන්‍ය ඔක තමයි අපි උපස්ථානාධිපතිය සම්බන්ධ කරගෙන අනවශ්‍ය එහෙම නැත්නම්
ඒ කාරණාව ඉටු කර නොදෙන ග්‍රහයෝ ඉවත් කරන ක්‍රමය. ඒකේ මොනවාරි අපහසුතාවයක් තියෙනවද? දැන් තේරෙනවනේ දැන් ඒතර අපි කොහොමද ග්‍රහයෝ කියන්නේ වැඩිපුර ග්‍රහයෝ ඉන්නවනම් නිවේදක වැඩිපුර ඉන්නවනම් කොහොමද ඉවත් කරගන්නේ කියන කාරණාව දැන් ඔයාලට පැහැදිලි. ඊළඟ එක තමයි එතකොට තුන්වෙනි ක්‍රමය පාලක ග්‍රහයෝ භාවිතා කරලා කොහොමද මේ වැඩිපුර ඉන්න ග්‍රහයෝ ඉවත් කරන්න කියන කාරණාව. දැන් පාලක ග්‍රහයෝ ටික මම ඉස්සෙල්ලා හඳුන්වලා දෙන්නම්. දැන් මේකම අරගෙන අපි හිතමු දැන් මේක නෙමෙයි පාලක ග්‍රහ හොයන්නේ මෙහෙම නෙමෙයි. පාලක ග්‍රහ හොයන්නේ අපි ගහන තත්කාල කේන්දරයෙන් තමයි ගන්න. හරි මේ මොහොතට ගහන එකෙන් තමයි ගන්න. අපි හිතමු මේක මේ මොහොතට ගහපු එකක් කියලා. පාලක ග්‍රහ හොයාගෙන විතරයි අපි කරගන්න ඕන. දැන් මෙතන ඔයාලට පේනවා මේ 2026 8යි එක කියනක්ද 7:39ට. හරි 7:39 වෙනකොට පාලක ග්‍රහය මෙන්න මේ කට්ටිය. තේරුණාද? ප්‍රාවි මේ කට්ටිය තමයි පාලක ග්‍රහ වෙලා තියෙන්නේ මේ වෙලාවේ. මෙන්න මේ වෙලාවේදී 2026 8:01. ඒතර මේ තියෙන්නේ 1958 ගහපු කේන්දරයක් තියෙන්නේ. මම ඒක නිසා දැනට යන්න අපි කමන්නේ දැන් මේ මොහොතේ පාලක ග්‍රහය හොයමු. ඒක ගන්න ඉතින් ඔයාලට මේකේ තියෙන මෙන්න මේ IP කියලා තියෙනවා. ඉන්ස්ටන්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් ප්‍රශ්න චාර්ට් එකක්. දැන් මේ ඉන්නේ මේ මොහොතේ කොළඹට මම හදලා තියෙන්නේ. ඒක නිසා ඔයාලට පිටර පේන 2006 8:01 8:05 20:05. හරි නේද? 20:05 ඒවා පෙන්නනවා. මේක පේන්නේ වයිට් බෝඩ් එකේ දාලා තියෙන්නේ. හරි. මේ තියෙන්නේ දැන් මෙන්න මේක කේන්දරේ මම අපෝ ගහලා පෙන්නන ඉස්සර අපි තිබුණේ 1957 ඉපදිච්ච එකක් නේ තිබුණේ. දැන් අපි මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා මෙන්න මේ අයිකන් මෙතන IP කියලා තියෙන ඉන්ස්ටන්ට් ප්‍රශ්න chart කියන එක මේක ඔබන්න මේකේ බුවාම දැන් මේ මොහොතට අදාළ chart එක වැටෙනවා මේ මොහොතේ අපි ඉපදුනා නම් මේක තමයි කේන්ද්‍රීය නම හරි දැන් ඉපදුනා නම් දැන් ඒතර මෙතන පේනවා මේ 2026 8:01 අදනේ වෙලාව 8:06යි පේන ඔට්ලෝසි 8:06යි කියලා 8:06ට තමයි මේක වැදලා තියෙන්නේ දැන් මේ වෙලාවේ ඉන්න රෝලින් පැනල් කෙලින්ම මෙතනින් වලට ගන්නත් පුළුවන්. හරි. නමුත් අපි ගන්න ක්‍රමය විතර බලමු. එතකොට මේ වෙලාවේ පාලක ග්‍රහයෝ ලියාගෙන පාලක ග්‍රහයෝ යනු කේන්ද්‍රයක් විග්‍රහ කරන මොහොතේ කේන්ද්‍රයක් විග්‍රහ කරන පරීක්ෂා කරන මොහොතේ සාධන කේන්ද්‍රයේ ලග්නය හිමි ලග්නයේ වැටෙන ඔයාලගේ භාෂාවෙන් උනාට ලියා ගන්න ඉන්නේ ලග්නයේ හිමි රාශි අධිපතියා සහ නැකත් අධිපතියා මෙන්ම නැත්නම් වගේම මෙන්ම එහි චන්ද්‍රයා සිටින රාශි අධිපතියා සහ චන්ද්‍රයා සිටින නැකත් අධිපතියා මෙන්ම එම දින අධිපතියා ඒ විග්‍රහ කරන දවසේ දින අධිපතියා දැන් බලමු අපි මේකෙන් ගන්න එතකොට ඒ කිපු කාරණාවලට අදාළව ඔන්න අපි දැන් ගැහුවා කේන්ද්‍රය හරි මේ තමයි 8:06ට ගහපු දැන් වෙලාව 8:09යි නමුත් අපි 8:06ට ගහපු දෙන්නේ තාම තියෙන වෙනසක් කරගෙන මෙතන මොනවා හරි එකක් ඔයාලා තිබුත් එහෙම මොක වෙනස් වෙනවා හරි එහෙම බලන්නටුව තියෙන තාක්කල් 8:06ට ගහපු කේන්ද්‍රය ඔහොම තියෙනවා ඉතින් එහෙනම් බලන්න ලග්නය හිමි රාශිය සහ රාශි අධිපතිය සහ නැකතදී මෙතෙන් ආවා මෙන්න මෙතෙන් ආවා මෙතන ලග්නයේ වැටලා තියෙන රාශිය තමයි සනිටයි කියලා තියෙනවා වලට පේනවා 11යි කියලා කියන්නේ කුම්භයට හරිනේ එහෙනම් රාශි අධිපතිය සනි ලග්නේ වැටලා තියෙන්නේ රාහුගේ නැකතක මේ වෙලාවේ ලග්නේ වැටලා තියෙන්නේ රාහුගේ නැකතක මෙන්න මේ දෙන සනි සහ රාහු පාලක ග්‍රහයෝ දෙන්නේ සනි සහ රාහු ඒකවලට මෙතන පේනවා ඇසෙන්ඩන්ට් එකේ සනි සහ රාහු කියලා මෙතන මේ දීලා තියෙන්නේ ඒක පෙන්නනවා ඊට පස්සේ යන්න ඒකම උඩට ගිහලා චන්ද්‍රය අල්ලගන්න මේ තියෙන චන්ද්‍රයා ඒලයි චන්ද්‍රයා ඉන්න රාශි අධිපතියා මේක මෙතන උත්සාහයට බලා ගන්න පුළුවන් චන්ද්‍රයා කොයිද ඉන්නේ කියලා චන්ද්‍රයා ඉන්නේ එතනමයි නේද චන්ද්‍රයා ඉන්නේ කුම්භේමනේ එවන රාශි අධිපතියා සනිමයි චන්ද්‍රයා ඉන්නේ රාහුගේ කියන්නේ ලග්නේ වැටෙන තරම තමයි ඉඳලා තියෙන්නේ හරි පැහැදිලිද එහෙනම් මේක ආපහු වෙන්නේ සනි සහ රාහු චන්ද්‍රයාගේ හරි මෙතන පොඩක් පැටලිලා ඇවිල්ලා තියෙන්නේ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකේ වරක් දැක්කේ තියෙනවා ඒතර මෙතන රාශි අධිපතියා සනි නැකත් අධිපතියා රාහු ඊට පස්සේ අද සෙනසුරාදා එහෙනම් අද දවසේ නැකත් අධිපතියා කියන්නේ අද දවසේ දිනාධිපතියා කියලා කියන්නේ ශනික. ශනි තුන් පාරක් මේ ඉඳලා තියෙනවා. දැන් දිනාධිපතියා ගන්නකොට කොහොමද ගන්නේ? ඒක පැටලිල්ලක් තියෙනවද? දිනාධිපතියා කොහොමද ගන්නේ කියලා? මොකද්ද දිනේ කියන්නේ? ඔව් හරි ඒ වගේ ඉන්නේ. එතකොට දිනේ ගන්නේ කොහොමද? ඉරුදාවේ ඉඳලා ඒක තමයි ක්‍රමය. හරිද? අද උදේ ඉරුදාවේ ඉඳලා හෙට උදේ කීයට හරි ඉරුදාවේ 5:46ට නම් ඒ දක්වාම
සෙනසුරාදා තමයි. හරි. අපට 12න් එහා මෙහා වෙන ඒවා නෙමෙයි මේ කතා කරන්නේ. ජ්‍යොතිෂයේදී අපි ඒතර දිනයක් කියලා කියන්නේ හිරු උදාවක සිට හිරු උදාවක් දක්වා සෙනසුරාදා දවසේ තමයි මේ ළමයි බෙදලා තියෙන්නේ. දැන් අපයි ගන්නනේ. එහෙනම් මේකේ මේ කේන්දරේ ඊළඟට ප්‍රසන්න. හරි. ඒතර ඔන්න ඔය කට්ටිය තමයි පාලක ග්‍රහ වෙන්නේ. මේකේ තව එකක් තමයි ඒතර තේරුම් ගන්න කියලා. මෙන්න මෙයා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ළමෙක් නෙමෙයි. අපි ළමෙක් කියලා ගත්තොත් මේ ළමයිගේ කේන්දරේ නම් මේ හදලා තියෙන්නේ. මෙන්න මේ පළවෙනි භාවය කියලා කියන්නේ ගත, චන්ද්‍රයා කියන්නේ සිත, මනස. ඔය දෙක ගත සහ මනස ඔය දෙක අතර සම්බන්ධතාවය තියෙන දැන් මෙතන හොඳට සම්බන්ධ වෙලා තියෙනවා. දෙක මේකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ උපන් වෙලාවක් එහෙම රෙක්ටිෆයි මේ ඔයාලා සංශෝධනය කරන්න යනවා නම් මේක ඉතින් හොඳ අවස්ථාවක් ඉතින් නේ. චන්ද්‍රයයි ගතයි සිතයි එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ උපත හරි කියන එක ඒ වෙලාව හරි කියන එක තමයි එකෙන් පෙන්නන්නේ. එහෙම පැත්තකට ගන්න පුළුවන්. හරිනේ. ඒතකොට දැන් එහෙනම් පාලක ග්‍රහයෝ ruling planets ඔය විදිහට හොයාගන්නවා. එතකොට අර විදිහමයි දැන් අපිට ඕන මේකම අපි නිකන් බලමු මොකක් හරි කාරණාවක් කරගෙන මේවා කරන්නේ. ඒක අපිට ඒකට ඒ ග්‍රහයෝ අයින් කරනවා. එතකොට මේ ruling දැන් මෙතන නම් ඉන්නේ 3 දෙනයි න්යාය. අන්නේ පාලක ග්‍රහයන්ට වැටිච්ච ග්‍රහයෝ ටික ඉතුරු කරගන්නවා. ඒක කරනකොට මතක තියාගන්න ඊළඟ පොයින්ට් එකක් ලියාගන්න. අපි හැම වෙලාවෙම බලන්නට ඕන ඉන්න නිවේදකයන්ගේ ප්‍රබලත්වය බලන්න. ප්‍රබල නිවේදකයෝ තමයි මේ වැඩේ කරලා දෙන්නේ. ඒක ප්‍රබල නිවේදකයන් කියන්නේ නැකත් වලින් ආපු කට්ටිය ඉතුරු කරගන්නත් ඔළුවේ තියෙන්න ඕන අපිට. ඒ පිළිවෙලත් අපිට මේකේ මතකයක් තියෙන්නට ඕනේ. ඉවත් කරනකොට සහ දසාවන් තෝරනකොට මේ බල පිළිවෙල එහෙම අපිට ඕන වෙනවා. ඒකත් නිකන් නෝට් එකක් දාගන්න. එතකොට නැකත තමයි ප්‍රධාන වෙන්නේ. නැකතින්ම දෙන කට්ටිය ඉන්නවා නම් ඒක ඒ ගහයෝ ඒ නිවේදකයෝ අපි ඉතුරු කරගන්නවා. අනික කට්ටිය අයින් කරනවා. එතකොට කෝලින් තරහා කරනකොට පාලක ග්‍රහයන් සහ පාලක ග්‍රහයන් ඉන්න නිවේදකයෝ ටික ඉතුරු කරගන්න ඉතින් අපි තේරුම් ඒ හරහා තමයි කරන්නේ. ඒතකොට පාලක ග්‍රහයෝ අපේ නිවේදක මණ්ඩලයේ ඉන්නවා නම් ඒ කට්ටිය ඉතුරු කරනවා. ඒ කට්ටියට ප්‍රමුඛතාවය දෙනවා. ඊළඟ අනිත් කට්ටිය හලනවා. හරි. එතකොට ඒ වගේම ඊළඟ ටික නෝට් එකක් අතට වාලියා ගන්න. මොකද විම්සෝත්තරී දසාව කියන එක අපිට ඒක උපතින්ම චන්ද්‍රයාගේ පිහිටීම අනුව ලැබෙන එකක්. ඒක වෙනස් කරන්නට බෑ. ඒක නිසා යන දසාවන් වලට අදාළව දසාධිපති සලකන භාවයේ කාරණාවලට එකඟ වෙනවා නම් එයා ඉන්නවා නම් එයාට ප්‍රමුඛතාවයක් දෙන්නටත් ඕන. හරි. එයාත් එතකොට අපි හලන්නේ නැහැ, කපන්නේ නැහැ. එයාවත් අපේ නිවේදක මණ්ඩලයේ තියාගන්න එක්කෙනෙක්. ඒක ඔයාලගේ භාෂාවෙන් ලියා ගන්න. දසාධිපතියා අපි සලකන කාරණයට සම්බන්ධ වෙනවා නම් මේ භාව හරහා එයාව අපි තියාගන්නවා. එයාව අපි විශේෂ මතකත්වයක් අපි යාට දෙනවා. හරි. ඊළඟට මතක තියාගන්න තවත් කරුවක් දාලා ලියා ගන්න. රාහුයි කේතුයි ඉන්නවා නම් අපේ නිවේදක මණ්ඩලයේ රාහුයි කේතුයි ඉන්නවා නම් ඒ කට්ටියව ප්‍රධානත්වයක් අපි දෙනවා. අපි දන්නවනේ එයාලා ප්‍රබලයි කියලා. එයාලට ඒ ප්‍රබලත්වය නිසා එයාලට ප්‍රමුඛතාවයක් දෙන එයාලා කපන්න යන්නේ නැහැ. ඒකෝට අපි හිතමු රාහු නියෝජනය කරන ග්‍රහයෙක් ඉන්නවා කියලා. රාහු නියෝජනය කරනවා සඳු කියලා හිතන්නකො. එහෙමනම් සඳු අයින් කරලා නිවේදක මණ්ඩලයේ සඳුත් ඉන්නවා. ඒතර සඳු නියෝජනය කරනවා නම් රාහු සඳු කපල වෙලා අපි රාහු දානවා. හරි. සඳු කියන්නේ දුර්වලයෙක් බවට. ඒතර දුර්වලයි. ඒතර රාහු ඊට වඩා ප්‍රබලයි. රාහු කියන්නේ සඳුගේ එක සංයෝග වෙලා හෝ සඳුගේ රාශි කටකේ වගේ ඉන්නවා නම් සඳු අපේ නිවේදක ලයිස්තුවේ ඉන්නවා නම් සඳුව කපලා රාහුව දානවා. හරි. පැහැදිලිද? ඔය විදිහට එතකොට ඔය කාරණා දෙකක් තුරුමත තියාගන්න. දසාධිපතිය සහ රාහු කේතු සම්බන්ධ වෙනකොට රාහු කේතුට නියෝජනය කරන ග්‍රහයෝ ඉන්නවා නම් ඒ ග්‍රහයෝ නිවේදකව හැටියට ඉන්නකොට ඒ ග්‍රහයන් අයින් කරලා ඒ වෙනුවට රාහු සහ කේතුව දානවා. හරි. ඒ විදිහට තමයි එතකොට අපේ හිතකර භාව ලයිස්තුවේ නිවේදක මණ්ඩලය ෆයින් ටියුන් කරගන්න. පැහැදිලි? රාහු කේතු ඉන්නවා නම් කොහොමවත් ප්‍රබලයි. ඊළඟට බලනකොට නැකතින් සම්බන්ධ වෙලාද කියලා ප්‍රබලත්වය බලන්නේ නැකතින් සම්බන්ධ වෙනවද කියලානේ. ඒතකොට නැකතින් සම්බන්ධ වෙලා නම් ඒ නැකතින් සම්බන්ධ වෙන එක තමයි ප්‍රබලයි කියලා අපි ගන්න. ෆස්ට් ග්‍රේඩ් කට්ටියනේ කට්ටිය නේද? එතකොට ඒ කට්ටිය තමයි ප්‍රබල වෙන්නේ. එතකොට ඊළඟට අපි සාමාන්‍යයෙන් ගත්තාම ඔයාලට තේරෙනවා ඇති ඒක භාවයක් ගත්තාම විශේෂ කාරණා ගොඩක් භාවයක සම්බන්ධ වෙනවා. අපි අර ග්‍රහයගේ ද්විත්වාකාරය බලනකොට දැක්ක අපි භාවය වෙනස් වෙනකොට ඒ ග්‍රහයගේ හැසිරීම වෙනස් වෙනවා. ග්‍රහය අපි පළවෙනි භාවයෙන් කතා කරනකොට එකක් වෙනවා. ඊට පස්සේ අම්මගේ සම්බන්ධය ගන්න හතරට ගත්තට පස්සේ අර හිතපු ග්‍රහය හතරත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ඒතකොට ඒක වෙන ආකාරයක් වෙනවා. හතර ගියාට පස්සේ ඒ හිතපු ග්‍රහය කොතන හරි ඉඳලා ඒ හතත් එක්ක තමයි ඊට පස්සේ සම්බන්ධ වෙන්නේ. එතකොට අර එකේදි කතා කරපුවා නෙමෙයි වෙන පැත්තකට තමයි කරකලා තියෙන්නේ. වෙන විදිහට ටික වෙලා තියෙනවා. හරි.
ඒ වගේ භාවයක් ගත්තම භාවයේ කාරණා ගොඩක් තියෙනවා. එතකොට තෝරගන්නකොටත් අපි බලන්නට ඕන ඒ කාරණා ටිකත් මොනවද කියලා සාමාන්‍ය සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද ප්‍රධාන පාලකයා අපි අපේ කාරණේ ප්‍රධාන පාලකයා සැලකිල්ලට ගන්නට ඕන. ඒතර එයා වයින් කරලා ගන්න විවාහය සම්බන්ධයෙන් අපි ගත්තොත් එහෙනම් සාමාන්‍ය සිකුරු අපි ගමුකෝ. සිකුරු විවාහය සම්බන්ධයෙන් ගන්නකොට සිකුරුව ප්‍රධාන පාලක ග්‍රහය හැටියට අපිට වැටෙනවානේ. සිකුරුනේ විවාහය සම්බන්ධ ලබා දීම සඳහා ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ. අනිතර සිකුරු අපේ නිවේදක මණ්ඩලයේ ඉන්නවා නම් ඒකට අපිට විශේෂ සැලකිල්ලක් දක්වන්න. මොකද ඒ කාරණාව සම්බන්ධයෙන්ම ඉන්න එක්කෙනා යා. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාට පස්සේ ඉන්නවනේ එක විෂයන් බාර ලිපිකරුවෝ ඉන්නවනේ. එතකොට අපි යන්නේ කාරණාව ඉඩම් සම්බන්ධ එකක් නම් ඉඩම් සම්බන්ධ ලිපිකාරයා අපිට එතන ඒ අපේ කාරණාවට ප්‍රධාන එක්කෙනා. එතකොට අපි යන්නේ වැඩේට ප්‍රාදේශීය ලේකම්ට වඩා නැත්නම් වෙන විෂයක් සම්බන්ධයෙන් මොනවාරි ඔය සමුද්‍යාර වගේ විෂයන් තියෙනවනේ. ඒ විෂය ඒ කට්ටියට වඩා නැත්නම් ඒවටත් වඩා අපි යන කාරණාවේදී අපිට කවුද අපේ ඉඩම් අංශයේ ඉන්න නිලධාරියා එයා තමයි වැදගත් වෙන්නේ. ඒ විදිහට මේ භාවයක අපි කතා කරන කාරණාවට සම්බන්ධ ප්‍රධාන පාලකයෙක් ඉන්නවා. ඒතකොට මේ පාලකයව ප්‍රධාන වෙනවා. හරි? ඒතර භාවයේ උපාධිපති සහ භාවයකට අධිපතියෙක් ඉන්නවනේ. මේ භාවය වැටෙන්නේ මොන යාත්‍රාගත හතේ උපාධිපතියෙක් ඉන්නවනේ. හතවෙනි භාවයේ වැටෙන්නේ මොන කාලාංශයටද කියලා. එතකොට එයාගෙන් තමයි අපි එතකොට ඒ කාරණාවට උරුමයක් තියනවද නැද්ද නැත්නම් ප්‍රතික්ෂේප වෙනවද කියන එක බලන්නේ. එයා කෙලින්ම අහිතකර භාව වලට නම් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ කාරණාවට නිෂේධනය වෙන පැත්තට තමයි. ඒ කියන්නේ යාට ඒක විවාහය නම් විවාහය උරුම වෙන්නේ නැහැ කියන එක තමයි එකෙන් පෙන්නන්නේ. හරි? ඒ වගේම එයා අපි අපේ හිතකර භාව වලට නම් සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ කාරණාවට උරුමයක් තියෙනවා. හරි? ওই කාරණා දෙක උඩට ඒ කියන්නේ භාවයේ තියෙන උපාධිපතියකින් එංග වෙන කාරණා දෙකක් තියෙනවා. එතකොට නේද? අපි කතා කරන භාව සමුච්චේද හතේ උපස්ථානාධිපතිය දෙක හතේ 11ට සම්බන්ධ වෙනවා කියන එකකින් අදහස් කරන්නේ විවාහය වෙනවා. ඒකට උරුමයක් තියෙනවා. එහෙම නැත්නම් 1 6 10ට සම්බන්ධ වෙනවා නම් විවාහයට උරුමයක් නැහැ කියන එක තමයි ඉතින් පෙන්නන්නේ. හරි? ඒක අපිට වෙන් කරලා පැහැදිලිව කියන්නට පුළුවන් කාරණා දෙකක්. භාවයක උපාධිපතියයි. එතකොට අපි කතා කරන 7 වෙනි භාවය ගත්තත් ඒ භාවයට විශේෂිත කාරණා කීපයක් තියෙනවා. එකක් නෙමෙයිනේ තියෙන්නේ. ඒතර කාරණා කීපයක් තියෙනවා. අපි විනිශ්චය කරන්න ඕන භාවයේ නැත්නම් අපි සැලකිල්ලට අපේ කන්ටෙක්ස්ට් එක. දැන් විවාහය කියන එක ගත්තොත් එහෙම. අන්නේ කාරණේ ප්‍රධාන පාලකයා සැලකිල්ලට ගන්නට ඕන. එයා අපි ඒ ප්‍රධාන පාලකයා අපේ හිතකර භාව සමුච්චේ නිවේදකෙක් වෙනවා නම් ඉතින් ඒක බොහොම ඒ කාරණාව සිද්ධ වීම සඳහා හේතුවක් වෙනවා. ඒ වගේම භාවයේ උපාධිපතියගේ නැකත් අධිපතිත් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් අපි කතා කරන කාරණේ ප්‍රධාන පාලක ග්‍රහය ඒක ඉතාම හොඳ තත්ත්වයක්. හරි? ඒකත් එක තෝරන ලියාගන්නවා. අපි මොකක් හරි විවාහය ගත්තොත් එහෙම හතේ උපාධිපතිය ගත්තාම හතේ උපාධිපතියනේ නැකතක් තියෙනවානේ. අන්නේ නැකත් අධිපතිත් එක්ක මේ කතා කරන භාවයේ ඒ කාරණාවට අදාළ පාලක ග්‍රහය සම්බන්ධයක් තියෙනවා. මොන ක්‍රමෙන් හරි නැකතින් හෝ අයිතින් හෝ කොහෙන් හරි සම්බන්ධ වෙනවා නම් ඒක හොඳ තත්ත්වයක්. ඒ කාරණාව ඉටු වීම සඳහා අපි පොඩ්ඩක් නිකන් මේ ටික නිකන් පොඩ්ඩක් නෝට් කරගන්න ඉතින් ඔයාලා නැත්නම් මේක මට ඔයාලට දාන්නත් පුළුවන්. මම මේක දාන්නම් ඔයාලට මේ WhatsApp එකට දාන්නම්. මම මේ හදපු එකක් තියෙනවා ස්ලයිඩ් එකක්. ඒක විවිධ කාරණාවල ප්‍රධාන පාලක ටික මම මේක දාන්නම් ඔයාලට. ජීවිතය ගැන නැත්නම් ශරීරයේ ශරීරය ගැන නිරෝගී බව ගැන ආයුෂය ගැන වගේ දේවල් කතා කරනවා නම් ඒක නම් අපේ කාරණාව ඒ කාරණාවට පාලක ග්‍රහය වෙන්නේ රවි සහ සෙනසුරු. හරි? ඒකට ඒ දෙන්න පළවෙනි භාවයේ උපස්ථානාධිපතියගේ නැකත් අධිපතියත් එක්ක එහෙම සම්බන්ධයක් තියෙනවනේ. ඒ කියන්නේ පළවෙනි භාවයේ උපස්ථානාධිපතිය කියන නැකත් අධිපතිය රවි එහෙම නම් ඉතින් හොඳයි. ඒ කියන්නේ ආයුෂයේම වැඩි වෙන ආයුෂ දීර්ඝායුෂ තියෙන කතාවක් අතන ගන්න පුළුවන් අපිට. ඒ වගේ ශරීර ශක්තිය දැන් ඔය ඉන්නේ ක්‍රීඩා පැත්තට එහෙම සම්බන්ධ වෙන බොඩි බිල්ඩින් වගේ කරලා මසල්ස් එහෙම හදාගෙන ඉන්න කට්ටිය ඉන්නේ. අන්න ඒ වගේ අයට පාලකයා වෙන්නේ කුජ. ඊට පස්සේ රූපේ අලංකාරය ලස්සන ඒ වගේ දේවල් වලට සිකුරු ඉතින්. බුද්ධිය සහ මතකයට බුද, මනස මානසික සතුට, මානසික නිදහස ඒ වගේ දේවල් වලට චන්ද්‍රයා, ධනය එකතු කිරීම, මුදල් දීපල වගේ දේවල් ගත්තාම ඒ වගේ ඔක්කොම ගත්තම ගුරු, ඊළඟට සුඛෝපභෝගී දේවල් වලට, ලස්සන දේවල් වලට වාහන, ගෙවල් වගේ දේවල් වලට සිකුරු, ඒ වගේම ඉඩම් සහ වෙනත් ගොඩනැගිලි ගත්තාම ඒතර ගෙවල් කියලා කියන්නේ Tamanට හදන ගෙදර ගන්න ගත්තාම ඉඩම් ගොඩනැගිලි ගත්තාම කුජ ණය ගැනීම වගේ කාරණාවක් සලකනවා මේ සෙනසුරු. ඒ වගේම හදිසිය වල උතරයි වගේ කඩාගෙන වැටෙන මුදල් මොනවා හරි තියෙනවා නම් උරුමයෙන් වැටෙන මුදල් තියෙනවා නම් රාහු සහ කේතුගේ සම්බන්ධතාවයක් තියෙනවා දෙන්නගේ. මම නම් චන්ද්‍රයා අපි දන්නවා පියාණෝ රවි බාල සහෝදරයා කුජලින් කියනවා, වැඩිමහල් සහෝදරයා බුරුගෙන් කියනවා. ජීවන සහකරු බිරිඳෝ ස්වාමියා කියන එක නම් සිකුරු කමක සම්බන්ධ වෙනවා. දරුවෝ ගැන කතා කරනවා නම් අපි මොකක් හරි හොයන්න යනවා නම් එතකොට
ගුරු තමයි පාලක ග්‍රහය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ ගුරුවරයා නැත්නම් උපදේශනය කරන උපදේශකයෙක් වගේ කතා මොකක් හරි හොයන්න යනවා නම් එතනත් ගුරු තමයි ප්‍රධානියා වෙන්නේ. ඒ වගේ අධ්‍යාපනයේ ප්‍රාථමික අධ්‍යාපනයේ වගේ දේවල් වලදී ප්‍රධානියා වෙන්නේ බුද්ධ. උසස් අධ්‍යාපනයේ PhD එකක් වගේ කරනවා නම් එහෙම ගුරු තමයි ප්‍රධානියා වෙන්නේ. තාක්ෂණික දැනුම, කම්පියුටර් දැනුම වගේ IT සම්බන්ධ කරනවා නම් එහෙම ගුරු තමයි ඒකට ප්‍රධානියා වෙන්නේ. රැකියාව සහ නැත්නම් තනතුරු ඒවට සම්බන්ධයෙන් ගතම සේවයේ සමාන ගත්තම රවි තමයි ඒකේ ප්‍රධානියා. රජයේ රැකියාවක් වගේ දෙයක් වෙනවා නිසා රජයේ රැකියාව ඒ වගේම කීර්තිය ඒ අධිපතිවාදීත්වය අපි කියන්නේ ඔතෙන්ටිකේෂන් කියලා කියන්නේ අධිකාරී බලය වගේ එක හම්බෙන දෙයක් තියෙනවා. එතෙන්දි රවිගේ ප්‍රධානත්වය තමයි බලන්නට ඕනේ. ඒ වගේම හවුල්කාරීත්වයේ ව්‍යාපාර වගේ දේවල් වලට සිකුරු සහ බුද මේ දෙන්නම සම්බන්ධ වෙනවා. ව්‍යාපාරත් එක්ක බුද යනවා. ආදරය ඒ වගේ දේවල් ප්‍රේමය කැමැති බව ඒ වගේ ටික සිකුරු තමයි කියන්නේ ප්‍රශ්න එක. කරුණාව දයාවත් එක්ක ගුරු සහ චන්ද්‍රය සම්බන්ධ වෙනවා. දෙන්නගෙම සංයෝගයක් තියෙනවා. කෝපය රෞද්‍ර බව වගේ දේවල් වලට කුජ තමයි පාරක ග්‍රහය බවට පත් වෙන්නේ. ඒ වගේම ආශාව අධික රාගී බව වගේ දේවල් වලදී රාහු සහ සිකුරු දෙන්නගේ සුසංයෝගයක් අපි බලන්න පුළුවන් ප්‍රධානම හැටියට. ඒ වගේම ඊර්ෂ්‍යාව බව, කුහක බව වගේ දේවල් වලට රාහු තමයි සම්බන්ධ වෙන්නේ. කියලා සම්බන්ධ වෙන බල්ලෙල මනගන්න පුළුවන්. කම්මැලි, හරි කුසීත බවක් තියෙනවා නම් ඒකට සෙනසුරුයි කේතුයි දෙන්න විසුසංයෝගයක් තියෙන්නට ඕන. පෙරේත බව, අධික මසුරු බව, ලෝභය වගේ දේවල් වලට සෙනසුරු සහ රාහු සම්බන්ධ වෙනවා. ඒ වගේම වෛරී ස්වභාවයන්ට අකමැති පැත්තට ගත්තාම ඒක නිරූපණය කරන්නේ සෙනසුරුයි. ඊළඟට විවාහය ගත්තාම සිකුරු ඒකාධිපත්‍ය ප්‍රදානයකට. ඊළඟට විදේශ ගමන් ගත්තාම රාහු සහ 12 අධිපතිය ඒ දෙන්නගේ සංයෝගය බලන්නට ඕන. රෝග කර්ම වගේ දේවල් වලට ගත්තාම කැපුම් කෙටුම් සම්බන්ධයෙන් ගත්තාම කුජ සහ සෙනසුරු සම්බන්ධ වෙනවා. සතුරු කටයුතු නැත්නම් නඩු මාර්ග ඉවරත් කරන්නේ කුජ තමයි සම්බන්ධ වෙන්නේ. ඊළඟට ආගමික කටයුතු, වාසනාව, පුණ්‍ය ශක්තිය අනම්මනම් ඒ වගේ දේවල් කතා කරනවා නම් ඒ වගේ කොන්ටෙක්ස්ට් එකක් මොනවාරි හොයන්න ගන්නවා වල ගුරු තමයි එතෙන්දි ප්‍රධාන ග්‍රහය වෙන්නේ. ඒ වගේම ගුප්ත දේවල් සහ හදිසි සිදුවීම් සඳහා හේතු ගොඩක් වෙලාවට පාලක ග්‍රහයට ගන්න. ඊට පස්සේ නිදියානේ නින්දයාමේ සුවේ නැත්නම් ලිංගික සුවේ වගේ දේවල් බලනවා නම් අපි සිකුරු තමයි ඉතින්දි කතා කරන්නේ ප්‍රධාන ග්‍රහය හැටියට. ඊළඟ මොක්ෂය සහ අධ්‍යාත්මික සුවේ ඒ පැත්තට ගන්නවා නම් එතෙන්දිත් අපි ගුරු වගේම හේතු ප්‍රධාන ග්‍රහයන් හැටියට ගන්න. මොනවායි කාරණා සම්බන්ධයෙන් ගන්නකොට මේ වගේ මම මේක දාන්නම් ඔයාලට. පාලක ග්‍රහය හැටියට මේ කට්ටිය බලන්නට ඕනේ. ඒ කට්ටිය එතකොට අපි කතා කරන භාව සම්බන්ධයෙන් නිවේදකෙක් වෙලා ඉන්නවා නම් එයාව එතකොට අපි එලිමිනේට් කරන්නේ නැහැ. එයාව තියාගන්න. මොකද එයා මේ කාරණාව ඉටු කර දීම සඳහා ප්‍රධාන පාලක ග්‍රහය හැටියට කටයුතු කරන්නේ. එයාවත් එතකොට අපිට ග්‍රහ අපේ නිවේදකෙක් හැටියට සලකන්නට වෙනවා. හරි. ප්‍රධාන ෆස්ට් ග්‍රේඩ් ග්‍රහයි දිහා බලනවා වගේම රාහු කේතු දිහා බලනවා වගේම මේ පාලක ග්‍රහය කියන කට්ටිය අපේ කාරණාව ඉටු කර දීම සඳහා කැප වෙන ග්‍රහයි නිසා. ඔය කාරණා ටික තමයි ඉතින් ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට තව පොඩි දෙයක් කියලා දෙන්න තියෙනවා. ඔයාලා ඇති පුණ්‍ය සහම්සා නැත්නම් භාග්‍ය ලක්ෂය එහෙමත් නැත්නම් පෝචුණා වාසනා ලක්ෂය කියලා තව අහලා තියෙනද පුණ්‍ය සහම්සාම කියලා අපි අහනවනේ. ඒපි වල තියෙනවා භාග්‍ය ලක්ෂය. එහෙම නැත්නම් පෝචුන් පොයින්ට් කියලා පෝචුණා කියලා අපි කියලා කියනවා. පොදුවේ ඒ ලක්ෂ්‍ය හොයාගන්න පුළුවන් එක එක්කෙනාගේ කේන්ද්‍රයේ Tamanගේ පෝචුන් ලක්ෂ්‍යය මොකක්ද කියලා. පෝචුනා ඉන්නේ කොතනද කියලා. ඒකේ වැදගත්කම තමයි පෝචුන් ලක්ෂ්‍ය හොයාගත්තට පස්සේ ඒක වැටෙන තැන බලලේ වෙලා ඒක 2 6 10 11 වගේ භාව වලට සම්බන්ධ වෙනවා නම් නිවේදකයෙක් නම් අපිට ඉතින් ඔය ඒක වාසනාව ගැන දෙන ලොතරැයි තරඟ ජය මුදල් ලාභ වගේ දේවල් ලබා දෙන හදිසි මුදල් ධනවාන්නේ ඒවා ලබා දෙන ඒවට උරුමයක් තියෙන සත්‍යයක් ඒ කේන්ද්‍රයේ තියෙනවා කියලා එල්ල ඒක බලා ගන්නට පුළුවන්. ඒ වගේම ඒක වැටෙන්නේ 5ට 12ට නම් ඒ වගේ භාවවල නිවේදකෙක් වෙනවා නම් තියෙන්නේ වියදම් තියෙනවා. ඉතින් නඩු වියදම් මුදල් පැත්තෙන් අපි ගන්නේ වියදම් වැඩි වාසනාවක් නැහැ. ඒ වගේම වැඩ කරොත් ඒකෙන් බිස්නස් එකක් කරත් පාඩුවක් තමයි වෙන්නේ. Tamanට පාඩු වෙන පැත්තට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක චෙක් කරගන්න පුළුවන් වෙනවා. පෝචුණා ලක්ෂ්‍ය හොයාගත්තට පස්සේ. හරි. ඒක පොඩ්ඩක් අපි කරන්න කොහොමද? ඒකට පොඩි නීතියක් තියෙනවා. ඉතින් අර මේකෙත් පොඩි ව්‍යතිරේක තියෙනවා. නම් පොදුවේ ගොඩක් කට්ටිය පිළිගන්න ක්‍රමය තමයි දිවා උපතක් සහ රාත්‍රී උපතක් කියන දේ. දිවා උපතක් කියලා කියන්නේ සූර්යයා
උදාවේ ඉඳලා සූර්ය අස්තංග වෙච්ච තැනට එනකන් අපි තුමු උදේ 5:49ට හිරු උදා වුණා. එතන ඉඳලා අපි තුමුකෝ හවස 6යි 10ට ඊට බැස ගියා කියලා වෙලා අන්න ඒ කාලය තුල අපි ගන්නවා දිවා කාලය කියලා. ඒකට 6යි 10 හවස 6යි 10 ඉඳලා පහුවදා ඊට උදා වෙනකන් කාලය අපි රාත්‍රී උපතක් රාත්‍රී කාලය කියලා ගන්නවා. හරි ඔය විදිහට තමයි රාත්‍රියයි දිවාවයි වෙන් කරගන්නේ. ලියා ගන්න. ඒකට ඒක නිකන් ලියා ගන්න වාසනා ලක්ෂය නැත්නම් පෝචුණ හොයන හැටි. කේන්ද්‍රික වාසනා හොයන හැටි. දිවා උපතක් නම් එක කියලා දාලා ලියා ගන්න. දිවා උපතක් නම් ලග්නයේ අංශක ලග්නයේ අංශකය ධන සඳුගේ අංශකය ඍණ හිරුගේ අංශකය. දිවා උපතක් නම් පෝචුණ සමානයි f කියලා දාන්නකො. f සමානයි දිවා උපතක් සඳහා පෝචුණ f සමානයි ලග්නයේ අංශකය ධන සඳුගේ අංශකය ධන හිරුගේ අංශකය. f සමානයි දිවා උපතක් සඳහා කියලා තියෙන්නේ. මොකද ලග්නයේ අංශකය ධන දිවා උපතක් සඳහා අපි ගන්නේ සඳුගේ අංශකය සඳු ඍණ රවිගේ අංශකය. ඔක තමයි දිවා උපතක් සඳහා. රාත්‍රී උපතක් සඳහා රාත්‍රී උපතක් සඳහා කියලා ඒත් ඩී කියලා දැම්මම නැත්නම් මෙතන නයිට් එක මොකක් හරි දාගන්න. ඒත් ගන්න අපි ලග්නයේ අංශකය ධන රවිගේ අංශකය ඍණ සඳු ගේ අංශකය. ආවම පෝචුනා ලක්ෂය සඳහා ලැබෙන අංශකය ලැබෙනවා. හොඳයි අපි දැන් මේ ටික ලියා ගන්න. දැන් මම දාන්නම් අපේ ඉන්ද්‍රයට ඔයාලට ඉස්සෙල්ලා අපේ ඉන්ද්‍රේ. ඔව් දිවා රාත්‍රිය වෙනස් කරලා තියෙනවා නේද? දිවා සහ රාත්‍රිය. අපි බලමු මෙන්න මේ කේන්ද්‍රයේ පෝචුනා හඳ බලමු. දැන් මේක හොයාගන්න විතරයි අවශ්‍ය නැහැ. මේක පොත මේක අපි අපේ කේන්ද්‍රයක් ඉස්සෙල්ලා ගහපු කේන්ද්‍රය. දැන් බලමු අපි මේක වෙලාවට මේ රාත්‍රී එකක් නේ මේක නේද? දැන් ඉතින් මේ 8:39 29 කියලා කියන්නේ අද රාත්‍රිය. දැන් ඔයාලට බැලුවොත් එහෙම හිරු අස්තංග වෙලා ඉවරයි. ඉතින් ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් පංචාංග බලලා ඒව බලා ගන්න පුළුවන්. එතකොට දැන් බලන්න එනම් මේ ජන්මියාගේ පෝචුනා වැටෙන්නේ කොතනද කියලා හොයන්න බලන්න. දැන් මේක රාත්‍රී උපතක්. දැන් මම මේක අයින් කරන නිසා ලියා ගන්නකො අපිට ඕන වෙන්නේ ලග්නයේ අංශකේ ඕන වෙනවා. මෙතන ලියා ගන්න ලග්නේ වෙලා තියෙන කුම්භ කියලා ලියා ගන්න. කුම්භ 12:7:28 කුම්භ ලග්නය කියලා ලියා ගන්න. ලග්නය කුම්භ 12:7:28 12:7 කියලා ලියාගත්තත් ඇති. විකරණ වලට යන්න නැතුව මේක ලියා ගන්නකො. ඊට පස්සේ ලියා ගන්න රවිගේ ලියා ගන්න කටක 15:14:12 චන්ද්‍රයාගේ කුම්භ 19:45 කුම්භය 19:45 රයිට්. මම මේක අයින් කරනවා. ලියාගත්තේ ඔක්කොමලා නේද? ඔය ටික ලියා ගන්න. ඔය විතර තමයි අපිට ඕන වෙන්නේ. හරි අපි යමු මෙතෙන්ද. දැන් එතකොට මේක රාත්‍රී උපතක්. මේ ටික වැඩක් නෑ. මේක රාත්‍රී උපතක්. දැන් එතකොට අපි පෝචුනා ලක්ෂ්‍ය හොයමු. හරි? එහෙනම් මෙයාගේ පෝචුනා ලක්ෂ්‍ය කොහොමද හොයන්නේ? ලග්නයේ අංශකය. දැන් මේක හොයන්නේ මෙහෙමයි. මේක කතාව මම ඉස්සෙල්ලා කියලා දෙන්නම් ඔයාලට. මේ තියෙන්නේ එතකොට අපේ වලල් ගහවල නේද? එහෙම නැත්නම් සෝඩියක් එක මේ තියෙන්නේ. හරි? දැන් එතකොට මෙතන ගන්න අපි දැන් මට කියන්න ලග්නේ වැටලා තියෙන්නේ මොකේද වැටලා තියෙන්නේ මේකේ? කුම්භෙට නේද වැටලා තිබුණේ? ලග්නේ කුම්භෙට වැටලා තියෙන්නේ. අපි එතකොට ඒක ගමු. මෙතන තමයි අපි හිතමුකෝ ලග්නේ වැටෙච්ච තැන තමයි ඔතන. හරි? මේක පේන්නේ නැද්ද? වයිට් බෝඩ් එක පේන්නේ නැද්ද? දැන් පේනවද? වයිට් බෝඩ් එක පේන්නේ නැද්ද? මේ වයිට් එක පොඩි අවුලක් තියෙන මේ වයිට් බෝඩ් එක. හරි. ඔක්කොම හරියට බලන්න. හරිද? කරගන්න පුළුවන් වුණාද? දැන් ඔයාලගේ මේ දකුණු අත පැත්තේ හරි වම් අත පැත්තේ හරි කොහේ හරි පැත්තකින් ඇති නේද මෙතන සම්බන්ධ වෙලා ඉන්න කට්ටියගේ අයිකන් ටික පෙන්නනවනේ. අන්නේ අයිකන් වල තියෙනවා ඔයාලගේ නමින් තියෙනවා වගේම වයිට් බෝඩ් කියලා අයිකන් එකකුත් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. හරිද? ඔක්කොම වයිට් බෝඩ් එක පේනවද? තාම හරි ගියේ නැද්ද? දීපල් මොකද තාම පේනවද? දීපල් හරිද? නෑ මොකද දැන් ඔයාලට දැන් අපි මේ ඉන්න කට්ටිය පෙන්නන අයිකන් පෙන්නන බාර් එකක් පෙන්නනව නේද? පේනවනේ. එක එක මූණු දාන්න නැත්නම් දීපල් නිල්මිනි අර මේ කියලා පේන මේකක් තියෙනව නේද? ඒකේ තියෙනවනේ වගේ. අන්න ඒක බලන්න වයිට් බෝඩ් කියලා වෙලා ඒ වගේම අයිකන් එකක් ඇති. එතන කළු ගැල්ලක් අයිකන් එකක් තියෙනවා. ඉස්සර ඉස්කෝලේ වල තිබිච්ච කළු ගැල්ල වගේ නැද්ද මේක? අන්න ඒක ක්ලික් කරන්න. හරිනේ? හරි. දැන් හරි පේනවා. එහෙනම් හරි. දැන් මේ තියෙන්නේ අපේ සෝඩියක් එක. හරි? දැන් ඒතර ඒක පටන් ගත්ත නැත්නම් අපි ඔන්න වැටුනේ. මෙන්න මේක තමයි දැන් ඔයාලගේ කුම්භ ලග්නේ වැටිච්ච තැන තමයි මේ තියෙන්නේ. පැහැදිලිනේ?
මේක මේසෙට වටනවා මෙතන මේස කුසබ මෙතන මෙහෙම කියලා එනවා. දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ කුම්භේ තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන මේස කුම්භ දැන් මෙතන කුම්භ තියෙනවා. ඊට පස්සේ මීන මේස කියලා මෙන්න මේ හරි කොහේ හරි තියෙනවා. හරි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ මේස ලක්ෂ්‍ය මම මෙන්න මෙහෙම අඳිනවා. ඔක්කොම ලක්ෂණ මේකේ තියෙන. ඔන්න අපි තුන් මේස ලක්ෂ්‍ය තමයි මේස පටන් ගන්න තැන තමයි මේ තියෙන්නේ. හරිද? මේ තමයි ලග්නේ වැටිච්ච තැන. උඩට තියෙන්නේ මෙතන. ඒතර ඒකේ මේස කියලා කොතනක් තැනක් වෙනවනේ. දැන් මෙතන නම් කුම්භ මීන මේස. ඊට මෙහාට ඉතින් අපි දන්නේ නැහැ කොතනද කියලා. මෙන්න මෙහෙම එකක් නේ ඉන්නේ. එතකොට මේ තමයි ඊතර මතක තියාගන්න. මේ තමයි මේසය. මේ මේස පොයින්ට් එක. මේස පටන් ගන්න තැන. හරිද? තමයි මේ මෙතන තියෙන්නේ. දැන් ඒතර බලන්න දැන් මේක රාත්‍රී උපතක් නිසා අපි ලග්නේ වැටිච්ච අංශකය ගන්න ඕන. මෙන්න මෙතන තියෙන මේ අංශකය ගන්නට ඕන. ඊළඟට රවි ඉන්න තැනක් තියෙනවා. ඒක ගන්න ඕන. ඒ ගන්න ඔක්කොම කරන්නේ මෙන්න මෙතන ඉඳලා තමයි මනින්නේ මෙතෙන්ද. මේ ලග්නේ වැටිච්ච එක තියෙන දුර අපි මේ දක්ෂිනාවර්තව මෙතෙන්ද මනිනවා. වාමාවර්තව එහෙම නෙමෙයි දක්ෂිනාවර්තව. මේ පැත්තට සෝරි ඒ කියන්නේ පැත්ත දක්ෂිනාවර්තව කියන්නේ දක්ෂිනාවර්තව නෙමෙයි වාමාවර්තව තමයි මනින්නේ. හරි? මේස බින්දුවේ ඉඳලා වාමාවර්තව කියන ඔටලොස්සේ කටු යන පැත්ත විරුද්ධ පැත්තට තමයි අපි මනින්නේ. දැන් බලන්න ලග්නයේ අංශක ගාන දැන් මට කියන්න පුළුවන් ද බලන්න ලග්නයේ අංශක ගාන කියන්න මට ලග්නයේ වෙටිච්ච අංශක ගාන ලියාගෙන තියෙද 12යි 7යි 28යි කියන්නේ මොකද්ද මොකේද වැටලා තියෙන්නේ කුම්භෙට නේද කුම්භ රාශියට වැටලා තියෙන්නේ එහෙනම් මෙතෙන්ද මේසේ ඉඳලා මනලා මට කියන්න මෙන්න මේ දුර කීයක්ද කියලා මේ මෙතන ඉඳලා මනින්න මෙන්න මේ පැත්තට ඕම මැනගෙන ඇවිල්ලා තේරුණාද අනික් කට්ටියත් එක පැහැදිලිද ඒක පාට ගන්නත් පුළුවන් ඒක ඉතින් 312 කියන එක පැහැදිලිද ඔව් ඒක ගන්න මෙහෙමයි කුම්භනේ ආවේ කුම්භ කියලා කියන්නේ මේසේ ඉඳලා කීවෙනි එක්කෙනාද කුම්භ කියන්නේ කීවෙනි රාශියද 11 වෙනි රාශිය. එහෙනම් මේකෙන් එකක් අඩු කරන්න. එතකොට සමානයි 10යි. හරි? මේක 10 වැඩි කරන්න 30න් එක රාශියක් 30ක් නිසා 10න් වැඩි කරන්න එතකොට 300යි කියලා එනවා. එතකොට අංශක 300යි 300 කියලා කියන්නේ මෙන්න මෙතන අපි තුන් මෙන්න මෙතන මකර රාශිය පොයින්ට් එකකින් කියලා මේ මකර මෙතනින් පටන් ගන්න මෙතනින් ඉවරයි කියලා හිතන්නකෝ. හරි? මකර පටන් ගත්තේ මෙතනින් මකර රාශිය ඉවරනවා මෙතනින්. ඊට පස්සේ කුම්භ පටන් ගන්නෙ. මකර ඉවර වෙන තැනින්නේ. එහෙනම් ওই 300 කියලා කියන්නේ මෙන්න මේ මකර ඉවර වෙන මෙන්න මේ පොයින්ට් එකට ඔයාලා මෙතන ඉඳලා මැනපු දුර තමයි 300 කියලා ආවේ. මකර ඉවර වෙන තැන. දැන් මෙයා ඉන්නේ දැන් කුම්භේනේ. ඊට පස්සේ කරන්න ඔයාලා අර කුම්භේ අතන තිබිච්ච අංශක ගන්න මේකට කෙලින්ම එකතු කරනවා. මෙතෙන් එනකොට 300ක් ආවා. 30 10ව 10ක් නේ. මෙතන එනකොට 30ව 10ක්. 300යි කුම්භේ පටන් අරගෙන වෙලා අංශක 12ක්ද කොයිද ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඒ ටික මෙතෙන් එකතු කරාට පස්සේ මේසේ බිඳුවේ ඉඳලා මෙතෙන්ද තියෙන සම්පූර්ණ අංශක ගන්න 312ක් කියලා ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද ඒක? හරි. හරිනේ. ඔන්න 312 හොයාගත්තා අපි හරි. ඊට පස්සේ මෙතන ඔයාලා සම්පූර්ණ එක ලියා ගන්න. මම මේ 312 විතරයි යන්නේ. ඔයාලගේ අංශක කලා විස්කලා ඔක්කොම ලියා ගන්න. හරිද? ඔන්න 312යි ලග්නයේ අංශක ගන්න. ඊට පස්සේ රවිගේ කියන්න බලන්න කොහොමද? මොකද රවිට අංශක ආවි ලියාගත්තන ඔයාලා. මොකද්ද රාශිය? රවි ඉන්නේ කටක රාශිය. එහෙනම් ඔන්න රවි කටක රාශියට අපි යමු. මම මෙතන දැන් මේක මකන්න නැත්නම් කොම්පැටලෙන්නේ හින්දා. හරි? දැන් මෙතන ඉන්නවා මේස කටක. කටක කියලා කියන්නේ මොකද්ද? කීවෙනි රාශියද? කටක කියලා කියන්නේ 4 වෙනි රාශියනේ. එහෙනම් 4න් එකක් අඩු කරන්න 3යි 3 වැඩි කරන්න ඉතින් 30න් 90යි. හරිද? දැන් කටක කීයද අංශක? ඔව්. අන්නේ 15යි 14යි 12 මෙන්න 90ට එකතු කරන්න. 90ට එකතු කරන්න 15 කියන ගාන. ඒතර 90ට එකතු වුණාට පස්සේ එනවා 15ට එකතු වුණාට පස්සේ 105යි කියලා. මම අංශකෝටින් විතරයි ලියා ගන්නවා. ඔයාලා ඔක්කොම ලියා ගන්න. රයිට්. හරි. ඊට පස්සේ ඍණ ওই විදිහටම ඊට පස්සේ දැන් අපි අඩු කරන්න ඕන චන්ද්‍ර. හරි? දැන් මම මේක මකන්නම්. හරි. ඊට පස්සේ යනවා චන්ද්‍රයා ළඟට. චන්ද්‍රයා ඉන්නේ කොහෙද? චන්ද්‍රයාගේ අංශකය කියන්නේ චන්ද්‍රයා ඉන්නේ කුම්භේ. මෙතන මෙයාට මෙතනමනේ. මෙතන දෙනවා. දැන් එනවා එතන කොහොමද ගන්නෙ? කුම්භේ කියලා කියන්නේ එතකොට 11 වෙනි එකක් අඩු කරා 10යි. එහෙනම් 10 වැඩි කරා 30න් 300යි. අර විදිහම නෙති 300ට එකතු කරා අංශක 19ක්. ඇයි ඒ කුම්භේ ඉන්න නිසා. ඊළඟ රාශිය ඉන්නවා 319. එහෙනම් මම මෙතන ලියනවා 319. ඔයාලා ඔක්කොම ටික ලියා ගන්න. දැන් මේක සුළු කරලා ගන්නවා කීයද උත්තරේ කියලා දැන් බලන්න. දන්නව නේද මේ කලාව විකලා අඩු කරන්න දන්නව නේද? 60ක් තමයි කලාවක් විකලාවක් කියන්නේ. ඒතර 60කට සම්බන්ධ වෙනකොට අනිත් පැත්තට යනකොට 61ක් වුණොත් එහෙම අනිත් පැත්තට 60ක් වුණොත් අනිත් පැත්තට ගේන්න ඕන එකක් ඈ. ඒකත් අඩු කරන්න ඕන නම් කියන්න ඒක එකක් පැහැදිලි කරලා දෙන්නම්. මම හිතනවා පුළුවන් ඇති කියලා බැයි නම් කියන්න.
දැන් මෙතන සුළු කරපුවාම නම් එනවා මෙතන 312 මෙතන අඩු වෙනවා 319ක්. ඒක 312ම කැපිලා යනවා මෙතනින්. දැන් 9 ඉන්නේ. ඒතර මෙතන 12යි 19 කියලා කියන්නේ 7ක්නේ අංශක 7ක් තියෙනවා මෙතන වැඩිපුර. ඒ අංශක 7ත් මේකෙන් මම අඩු කරනවා. ඔයාලා මේ දෙක එකතු කරලා අඩු කරලා බලන්න. මට කැලෙක් ගහලා බලන්න. 312 319 තියෙන මම ගත්තේ මෙතන. කෙලින්ම මෙතන වැඩි දැන් මේක කැපිලා යනවානේ. 312 මෙතන කැපිලා ගියාට පස්සේ 7ක් තමයි මෙතන තියෙන්නේ. ඍණ 7ක්. ඒ 7ක් මම මේකෙන් 105න් 7ක් අඩු කරනවා. 5ක් අඩු කරාට පස්සේ 100යි. තව දෙකක් අඩු කරන්න ඕන. එහෙමනම් මෙතන උත්තරේ ඉන්නේ 98යි. හරි. දැන් ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඔයාලා සර්ව ගණිත ක්‍රමයක් තියෙනවද නෑ නිකන් මේවා ගන්න තියෙන්නේ. හරි ඔන්න 98 කියලා ආව අපිට හරිනේ. මේක තමයි ඔයාලගේ පෝතුනා ලක්ෂය එතකොට. මේ කියන්නේ මොකද්ද? 98යි කියලා කියන්නේ. ඔයාලා මේෂෙන්නේ මැන්නේ 98යි කියන්නේ 30 ඒවා කැලි කීයක් තියෙනවද කියලා මෙතන බලන්න. මෙතන තියෙනවා ඔයාලට 30 කැලි 3ක් තියෙනවා. 30 කැලි 3ක් දන මෙතන ලියන්නම් ඒක ඔයාලට. මෙතන තියෙනවා 98ක් කියලා කියන්නේ මම උඩින් ලියන්නම් පේන්නේ නැති නිසා මේ 98ක් රාශි 3යි ධන 8ක් තමයි තියෙන්නේ මෙතන. 98 කියන එකේ තේරුම මොකද්ද? රාශි 3ක්. රාශි 3ක් කියන්නේ 30 3ක්. ඒ දීපාල. ඒතර රාශි 3ක් ගියා කෙලින්ම රාශි 3ක් ගියාට පස්සේ මිතුනේ ඉවරයි ඒ කියන්නේ. ඊළඟ රාශියට පැනලා තියෙනවා. රාශි 3ක් ධනනේ ඊළඟට පනිනවා. එහෙනම් කටකේ අංශක 8 තමයි දැන් මෙතන මේෂ වෘෂභ මිතුන කටක මේ කොහේ හරි මෙන්න මෙතන තමයි කටකේ අංශක 8 කියන තැන තමයි මෙයාගේ පෝචුනා වෙන්නේ. කටකේ අංශක 8. හරිද? කටකේ අංශක 8 තමයි. හරි. ඔන්න මේ පොයින්ට් එක හොයාගන්න පුළුවන් නේද දැන් ඔයාලට? දිවා වුණා නම් මොකද කරන්නේ? ලග්නය ගත්තා. මෙතෙන් රවි වෙනුවට සඳු ගත්තා. රවි අයින් කරා. හරි? ඒ විදිහටම අර මේ විදිහටම මෙතෙන් සඳු දැන් මේ රවි ගත්ත එකට දිවා වුණා නම් මෙතෙන් සඳු ගත්තා. රවි අයින් කරා. ඒ අංශක ටික අඩු කරලා ගත්තා. හරි? ওই පොයින්ට් එකමයි කකරතොර අංශක ගාණක් එනවා. අර විදිහට පිටතොර 30න් අඩු 30 ඒවා කීයක් තියෙනවද කියලා බලලා ඒතොරේ රාශි ටික පන්නලා 30 ඒවා රාශි 3ක් නම් 4ක් නම් 5ක් නම් ඒ 5 පෙන්නවා. ඊට පස්සේ ඊළඟ රාශිය තමයි ඒක වැටෙන්නේ. ඒතර ඉතුරු අංශක ගන්න. හරිනේ? එහෙමනම් මෙතන තියෙනවා අංශක 98ක් කටකේ අංශක 8ට ගියා. දැන් එතකොට ඔයාලට මේක බලන්න. දැන් මේක පේනවා නේද? කේන්ද්‍රය පේනවානේ. කටකේ අංශක 8 කියන එක තමයි පෝචුනා ලක්ෂ. මොකද? කේන්ද්‍රය පේන්නද? දැන් පේනවද? මම ඉන්නවා ආපහු. දැන් ආවද? ආපහු යන්න තෙන්න ඔයාලගේ අර ඉස්සෙල්ලා වගේම ගිහිල්ලා බලන්න කේන්ද්‍රයේ තියෙන තැන ඔයාලගේ නම් තියෙන ලිස්ට් එකේ තියෙනවද කියලා KP Astros කියලා මේ අයිකන් එකක් ඒක ක්ලික් කරන්න බලන්න. වයිට් බෝඩ් එක අයින් කරන්න. අන්න ඒක තමයි ගන්න ඕනේ. කේන්ද්‍රේ පේන්නේ නැද්ද ඔයාලට කොහොම හරි? දැන් බලන්න. එන්නේ නැද්ද? ෂෙයා වෙලා තියෙන්නේ. මෙහෙම ෂෙයා වෙලා තියෙන්නේ. මොකක්ද එන්නේ? මේ බෑග්ග්‍රවුන්ඩ් එක මගේ. ඒක නෙමෙයි අනිත් එක බලන්න. තව KP Astros කියලා තියෙන්නේ. පොස්ට් එකත් එක්ක S තියෙන එකක් තියෙන්නේ. Astros Stream කියලා. KP Astros Stream කියලා එකක් ඇති. කවුරු පාටයිද ඒක? වයිට් බෝඩ් එක ගත්තාම පොඩි අවුලක් තියෙනවා මේකේ. පොඩ්ඩක් බලන්න. දැනුත් පේන්නේ නැද්ද? ඔය දැන් අපි ඉස්සෙල්ලා බලපු එකම මම ගත්තේ මේ අපිට මොකද්ද තත්කාලික කියලා ගහුවේ ඒක තමයි මම මේ ෂෙයා කරලා තියෙන්නේ මේ විදිහ මට පෙන්නවා ෂෙයා වෙන බින්දුව ෂෙයා වෙලා තියෙන්නේ ඒක තමයි කියන්නේ වයිට් බෝඩ් එක තියෙනවද මම වයිට් බෝඩ් එක අයින් කරන්නේ මම වයිට් බෝඩ් එක දාන්න මොකද ඉන්නේ සෝ වයිට් බෝඩ් දැන් ඔන්න මම වයිට් බෝඩ් එක දැම්මා දැන් වයිට් බෝඩ් එක පේනවද ඔයාලට දැන් මේ රවුමක් අන්ද පේනවද පේනවනේ දැන් ඒතකොට ඔයාලා අනිත් පැත්තට ගිහලා බලන්න මේ එතන මේක වයිට් බෝඩ් එක මකන්න නැතුව ඒ වයිට් බෝඩ් එකට උඩින් හරි පල්ලෙහාන් අතින් KP Astros screen share කියලා අන්න ඒක පේනවද කියලා බලන්න. ඒක ක්ලික් කරන්න. ඒ විදිහටම. ඒක නිකන් කළු පාට වෙලා විතර තියෙන්නේ. කොහොමද සෝමි හරි මොකක් හරි කියලා නැද්ද එතන ඔයාලට ඒක ක්ලික් කරලා ඉවල ගන්න දැන් දෙකම තියෙනවා. දෙකම මම ෂෙයා කරලා තියෙන්නේ දෙකම ෂෙයා කරලා තියෙන්නේ. වයිට් බෝඩ් එකෙන් තමයි මාරු කරලා තියෙන අනිත් පැත්තට. අන්න තමයි මම වයිට් බෝඩ් එක මොනවද වයිට් බෝඩ් එක අයින් කරලා දාලා බලමු. දැන් කාටවත් වෙන්නේ නැහැ කෙනා හරි ගැටලුවක් තියෙනවා. හයිඩ් කරා මේක. අලුතෙන්ම දාලා බලමු. දැන් පේනවද? මට පෙන්වනවා ෂෙයා කරලා ඉවරයි දැන් ඔක්කොම ටික පෙන්වනවා මෙහෙක පෙන්වන්නට හරියන්නේ නැහැ ඔයාලට ඒක ඉන්නේ නැත්තේ කියලා. හරි කමන්න මේක මම පොත්තුන්දරේ වලට කියන්නම්. හරි. දැන් හොයාගත්තනේ පොයින්ට් එක අපි හොයාගත්තනේ අංශක 8ක් තමයි තියෙන්නේ කටකේ අංශක 8යි කියලා. මට මේකෙන් පෙන්වන්න බෑ නමුත් ඊට පස්සේ මේකේ තියෙනවා අපේ මේ software එකේ තියෙනවා
transit locator කියලා එකක් තියෙනවා. ඒ tool tab තියෙනවානේ file view tools ultimate utilities අර මේ කියලා තියෙනවානේ උඩ ඔයාලා tab ටිකක් තියෙනවානේ. ඒකේ tools කියන එකට ගියාම ඒකේ තියෙනවා transit locator කියලා. අන්නේ transit locator එකට ගිහිල්ලා ඔයාලට අංශක ගාන හොයාගන්න පුළුවන්. අපේ තියෙන කටක අංශක 33 8නේ තියෙන්නේ 8ට තියෙනවා නම් 3.5 5 7 8 ඒක තියෙන්නේ 60 අපි දන්නවනේ අපේ සෝඩියක අපි කඩලා තියෙන 149කට 249කට කඩලා තියෙනවනේ ඒකෙන් 63 වෙනි එකට තමයි 69 වෙනි එකට තමයි ඔගේ කැඩෙන්නේ මට මේක පෙන්වන්න බෑ මම අපි ඊළඟ දවසක බලමු ලබන සතිය පොඩ්ඩක් කරන්න වගේ පේනවා මේක දැන් මේ මොකක් හරි වෙලා මේ ඔන්න නැතිද ඒක එතකොට වැටෙන්නේ එතකොට කෙලින්ම ඒක පෙන්නනවා මෙන්න මේ අංශක 8 කියන පොයින්ට් එක වැටෙන තැන පෙන්නනවා මේක තව එකක් තියෙන අතරම ඔයාලට මේක පේනවා නම් ගන්න පුළුවන් නම් මේකේ තියෙනවා zodiac point calculator කියලා එකක් තියෙනවා ඒකට ඕක දාලා ඉවිල්ලා ඒකෙන් කෙලින්ම ගන්නත් පුළුවන් සමහර software එකක පෙන්වන්නේ නැහැ නැත්නම් ඒකෙන් කෙලින්ම ඒක ඔය අංශක ගන්න ගැහුවට පස්සේ රාශි අධිපතිය නැකත් අධිපතිය උපාධිපතිය කෙලින්ම පෙන්වනවා මේ transit locator කියන කොහොමද පෙන්වන එකක් ඒකෙදි අපි අංශක ගන්න අපි රාශිය දන්නවනේ කටක කියලා වෙලා කටකට ඔක්කොම ලියලා තියෙන්නේ කටකට යනකම් ගියා ගිහිල්ලා වෙලා අංශක අපේ අංශක ගන්නට ගිහිල්ලා වෙලා බැලුවට පස්සේ ඉතර පෙන්වනවා සයින් එක ඇවිල්ලා තියෙන්නේ කටකට වැටලා තියෙනවා කටකනේ තියෙන උතර සයින් ලෝඩ් කට චන්ද්‍රය කියලා පෙන්වනවා ස්ටාර් ලෝඩ් නැකත් අධිපතිය අංශක ගන්න වෙලා තියෙන සනිට උපස්ථානාධිපතිය සිකුරු කියලා වැටෙනවා හරි ඔන්න ඔය පොයින්ට් එක උපස්ථානාධිපතිය අල්ලා ගන්න පුළුවන්. ඒතර සිකුරු කියව තමයි මේක හැටියට නම් උපස්ථානාධිපතිය ඉන්නේ. මේ උපස්ථානාධිපතියා සිකුරුනේ සිකුරු ඉතින් බලන්න සිකුරු මොන භාව වලටද සම්බන්ධ වෙන්නේ කියලා. හරි? සිකුරු උපස්ථානාධිපතිය තමයි වැදගත් වෙන්නේ. ඒතර උපස්ථානාධිපතියා 2 6 10 11 භාව වලට නිවේදකෙක් වෙනවා නම් ඒක හොඳයි. මේක අපි ඊළඟ දවස් බලමු දැන් මේ මොකක් හරි වෙලා පෙන්නත් නිසා. හරි? එතකොට එහෙම හොඳයි. ඒ කියන්නේ වාසනාව ඉතින් තරංග වලින් ජය, ලොතරැයි වලින් ජය, ඊට පස්සේ මුදල් ලාභ මොන විදිහෙන් හරි ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. 2 6 10 11 නිවේදකෙක් බවට පත් වෙලා තියෙනවා නම් මේ උපස්ථානාධිපතියා නිවේදකෙක් කරලා ගන්න පුළුවන්. ඒ වගේම 5ට 12 එහෙම නිවේදකෙක් වෙලා තියෙනවා නම් ඒකේ තේරුම තමයි ඉතින් පාඩු තමයි සිද්ධ වෙන්නේ හැම පැත්තෙම වියදම් වැඩි වෙනවා වාසනාව නැහැ ගෙදර වියදම් වැඩි ආදායමට වඩා ඒ වගේ තත්ත්වයක් තමයි එතනින් වෙන්නේ හරි ඔය වගේ ඒකට අපිට ගන්න පුළුවන් තව ඉතින් තියෙනවා පොයින්ට් එක වැටෙන තැන අනුව මොනවද එහෙම ඒකේ පාර නැගත් අධිපතිය 2 10 කට සම්බන්ධ වෙනවා නම් වඩා සුබයි කියලා අපි ඒ කාරණාට හරි ඇහෙන්නද දැන් ඇහෙනවද කාලෙත් දැන් ඉවරයි මම හිතන්නේ මේක පැය දෙක එකත් එක්ක වෙනවා හරි අපි ලබන සතියේ එතකොට පැයක් විතර අරගෙන මම මේ ඉතුරු ටික පැහැදිලි කරලා දෙන්න. ඒතර ලබන සතියෙන් අපි ක්ලාස් එක නවත්තනවා. ඉතුරු ටික ඊළඟ දවසේ නම් කතා කරමු. සියලු දෙනාටම නම් සුබ රාත්‍රියක්. හරි මම ඒක ලබන සතියේම දාන්න බැරි වුණත් මම ඊට පස්සේ 4 වෙනිදා ගෲප් එකට දාන්න. හරි එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.